පුරිස පුත්‍රලා කේස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති දෛස්සාවනාදයන් වෙදා සිසිපහවෘත්තේ හවල්පිටිය ශ්‍රී ධර්මේශ්වරාරාම විහාරස්ථානයේ වස්සාන සමයේ නිමිති කරගනිමින් සිද්ධ කරනු ලබන වස්සාන සඳහන් පින්කම්මාලාවට සමගාමීව ඉරිදා දවසේ ඒ ස්වාමීන් වහන්සේ නමක් වෙතින් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමත් වගේම සෙනසුරාදා දවසේ අටවිසි බුද්ධ වන්දනාව උතුම් දවසක් පැවතුම් සූත්‍ර සත්‍යයනාන් සිදු කරමින් මේ වස්සාන සාර මාසයේ බොහෝම ශ්‍රද්ධාව ජනනය වන අයුරින් සිදු කරන ලබන මේ පින්කම්මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 11 වන ධර්ම දේශනාවයි. ඉතින් ඒ අනුව මේ උදාාරතර පින්කම ඔක්තෝබර් මාසයේ 26 සහ 27 දෙදින තුල සිදු කරනු ලබන වස්සානයේ අවසාන පින්කම මහ පින්කම තුලින් නිමාභාවයට පත් වෙනවා. ඒක සත්‍ය අර්ථයේ තුල විහාරස්ථානයේ සන්ධ්‍යා භාගයේ තුල මේ උතුම් පින්කම් මාලාව සවිසංවිධානය වෙනවා. ඉතින් ඒ අනුව අද දවසේ මේ උදාාරතර පින්කම සඳහා වැඩම කරන්නට යෙදුනේ කලල්පිටිය ශ්‍රී ධර්මේශ්වරාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජ්‍ය මధుරලියේ ශ්‍රී නිරෝධ ආමුදුවන් වහන්සේ. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ මේ ධර්ම දේශනාව මහන්සේ බාර ගන්නට යෙදුණා. මේ අනුව මේ උදාාරතර පින්කමේ අද දවසේ දායකත්වයන් ගෙන කටයුතු කරන කලල්පිටියේ පදිංචි ඒ සෝමවර්ධන මහත්මයාණන් එවැගේ මේ මහත්මිය දුවදරුවන් බලාපොරොත්තු වෙන ආකාරයට මේ පරිලෝක සභා මෞපියන්ට පින් අනුමෝදනාවක් එවැගේම සුදේවත්ත වාසය කරන ඒ පවුලේ සියලු දෙනාටම ආශිර්වාදයේ පිණිසත් එවැගේම අක්කර 10 නිවසේදී පදිංචි ඥාන අයිරාංගනී පద్මායිරාංගනී මෞතුමිය බලාපොරොත්තු වෙන අන්දමට ඒ පරිලෝක සභා ජීජී පිනාමුදලාලි වගේ මාර්ගයේ පින්චි උපම්මා ආදී කොටක ඒ පරිලෝක සභා මෞපියන්ට ඒ වගේම ඒ මිය පරිලෝකයන්ට යෙදුන හස්ත නායකද සිල්වා ඒ සම්පුත්‍රයාණන්ගේ ආදරණීය පියතුමාණන්ට ඒ වගේම සුජීවත්ත වාසය කරන පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය කිරීමත් ඒ වගේම මේ පුතුණුවන්ගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යන ප්‍රාර්ථනාවන් සිදු කරමින් මේ පින්වතුන් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයන් ගෙන කටයුතු කරනවා. ඒත් එක්කම විශේෂයෙන් අද දවසේ 58 වන ජන්මදිනය සමරන කේ චන්ද්‍රලතා මාතාවන්ට නිදුක් නිරෝගී සුවය රත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ පින්වතුන් මේ පින්කම සඳහා අද දවසේ සම්බන්ධ වෙනවා. එසේනම් බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් යුක්තව මේ සිදු කරනු ලබන පින්කම තුලින් ලැබෙනා අනන්ත ආශිර්වාද ගුණ ශක්තිය සියලු දෙනාටම ඒ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා මේ ආකාරයෙන් පිටුපැමිණේවා. රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය උදා වේවා සලසේවා කියලා උත්සාහ ප්‍රාර්ථනා කරමු. එසේනම් වැඩකොට වදාළ අපරිහාරස්ථානයේ වැඩ වාසය කරන මధుරලේ ශ්‍රී නිරෝධ ආමුදුවන් වහන්සේට අප වෙනුවෙන් කරුණාවෙන් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කර දෙන ලෙස උන්වහන්සේට දෙහැක්කටුව පිළිගන්වමින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා කවුරු ආරාධනාව සිදු කරමු. සාදු
එසේනම් අප වෙනුවෙන් මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීම තුළින් ලැබෙනා වූ අනන්ත ගුණ ශක්තිය උන්වහන්සේගේ ඒ ධර්මඥානයේ වඩා වර්ධනය වේවා. උන්වහන්සේගේ ආදරණීය මව්පියන්ට ගුරුවරුන්ට මේ උදාාරතර ධර්ම දේශනාව තුළින් සැලසෙන්නා වූ ගුණ ශක්තිය සිද්ධාගේ ජීවිතවලට උදා වේවා සලසේවා. කෙලවරේ මේ සෑම දිනම හතන බෝධියේ උතුම් මහා නිවන අවබෝධයේ පිණිස මේ කුසල ශක්තිය හේතු වාසනා වෙත්වා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් අප වෙනුවෙන් කරුණාවෙන් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කර දෙන ලෙස එවැගේම කෙටියෙන් ඊළඟ සම්බුද්ධ පූජාවක් සිද්ධ කර දෙන ලෙස අපි නැවත වතාවක් साधु नादक पवत्तमिन महंसे आराधना पंचशीले समाधान नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेर मज्जपमा दत्ताना वैरमणि सिक्खापदं समादयामि विसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा प्रमादेन सम्पादेतव्यम् मैं उतमो विराम पसपूजावान पाल्पहान स्वरूपादि मैं उतमो पूजनीय द्रव्य दौराभागत बुद्धव्याला महंसे उदेसा संबुद्ध पूजा तीर्थ पूजा करमो
पूजा वेवा तेन प्रार्थना करගෙන හැමදෙනාම මාත් සමගම ඊළඟපස සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගණසාරං පරිත්තේන විදේන සමනං යෝගදේවං සම්බුද්ධං පූජයාමි නමෝනුදං ගන්ධ සම්භාරයුත්තේන රූපේන සුගන්ධින ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සේවං කම්පං ප්‍රසන්න මధుරං සුවං ආනීයනේ තං භගවාති කම්මාතු අදේවාසේ තුනෝ වන්තේ ඉලාන වච්චයං නිවං අනුකම්පං උපාදාය පරිගන්නාතු උත්තම නාරවන්නේ ගරුපේ තං චුන්න කුබ්බ සමාහිතං තාම්බුරං පටිගන්නාතු සතං පූජේමි වංචිනෝ අදිවාසේ තුනෝ වන්තේ සම්පං සන්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තම වන්නගන්ධ කුණෝ වේතං ඒකං කුසුම සන්තති පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ලබාමි මුක්ඛං පුම්මං මිලායාති අකායිකම්මි කායෝ අජායාමි විනාශාමි සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
සම්මා සම්බුද්දස්ස දවසේ මෙපින්වත් අහදනාම මේ සදා සමය තුළ විහාරස්ථානයට පැමිණිලා යොතුම් වූ ගිලන් පසුපූජාවන් නවගහන් සම්පූර්ණවදී යොතුම් වූ පූජනීය ද්‍රව්‍යයන් සකස් කරගෙන ඒ සකස් කරගන්නට යොතුම් වූ පූජනීය ද්‍රව්‍යයන් ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් पूजा करने के लिए मेरे लाल हमने नाम सुधान वेला सिद्धि इवसान काले पुराण सिद्ध करने के लिए इवसान सदाहं तकलीसना में भी कमी तो एक दावसन के लिए कमी दावसन कुल धाकारना श्रवणे करवाने तमामगे जीवित आलोकमत करगන්නට සකස් කරගන්නට අවබෝධයට පත්වන්නට අවශ්‍ය කරන ඒ කරුණු කාරණාවන් පූර්ණේ කරගන්නටයි මොදනාම මේ වෙලාවේ සූදානම් වෙලා සකස් වෙලා සිටින නිසා ධර්ම දේශනාවක් සිදු කරන්නට මැත්තේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවවාද අනුශාසනාවක් දේශනා කරලා මේ දේශනාව ආරම්භ කරන්නට ඕන. ඒ නිසා මෙදනාම තමන්ගේ සිත කය වචනය කොහොම සංවර කරගෙන පිළිවෙල කරගෙන තමන්ගේ සිත මේ දේශනා කරන දහම් කාරණාවලට යොමු කරගෙන ඒ වගේම තමන්ගේ ශරීරය තමන්ට පහසු විදිහකට තියාගෙන ඒ වගේම තමන්ගේ වචනය පරිස්සම් කරගෙන පිරිසිදු කරගෙන මේ දහම් කාරණාවලට හැමදාම කරන්න තෝරන මේ තුලින් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නට හැමදාම වීර්යය වඩන්නට අවශ්‍යයි. ඒ නිසා හැමදාම තමන්ගේ සිත කය වචනය සංවර කරගෙන පිළිවෙල කරගෙන මේ උතුම් දහම් කාරණාවලට හැමදාම තමන්ගේ සිත යොමු කරගෙන මේ කාරණා ටික ශ්‍රවණය කරන්න හැමදාම සාධකාරයි. එවතුනේ සෝදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා වහන්සේ උතුම් ධර්මයක් උතුම් දර්ශනයක් මේ ලෝක සත්‍යයට දේශනා කරා. ඒ දේශනා කරන්නට යෙදුණු ධර්මයේ තුලින් පුංචි දහම් කාරණා කීපයක් ශ්‍රවණය කරවාගෙන ඒ තුළින් තමන්ගේ ආධ්‍යාත්මික ලෞකිකය සුවපත් කරගන්නට අවශ්‍ය කරන කර්ම කාරණාවන් සිදු කරගන්නටයි සූදානම් වන්නේ. එනිසා පින්වතුනි මුලින් සඳහන් කරන්න ඕන මම මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ පින්වතුන්ට බණ කියන පටන් ගත්ත කාලේ මුල් කාලේ මම දේශනා කරන්නට යෙදුනේ ජීවිතයේ අවබෝධය ලබා ගන්න කොහොමද කියලා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගන්න කොහොමද කියන එක. ඒ වගේම තමන්ගේ සිත, ඒ වගේම තමන්ගේ මනස කියන මේ කාරණාව අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි මම නිරන්තරයෙන් දේශනා කරලා තියෙන්නේ. එකම කාරණාවක මම නිරන්තරයෙන් සිහිපත් කරනවා. ඒ කාරණා ටික බොහෝ කාලයක් දේශනා කරලා ඊට පස්සේ මම ඒ කාරණාවට එකතු කරා. ඒ මාර්ගයේ අපි ගමන් කරනකොට, ඒ අවබෝධයට පත් වෙන මාර්ගයේ ගමන් කරනකොට අපිට එන බාධා අපේ හැම දෙයක් දිහා අපි මුලාවටපත් වෙන කාරණා තියෙනවා. අපේ ජීවිතේ මේ ගමන යද්දී අපි මුලාවට මෝහයටපත් වෙන කාරණා
අප්‍රමාණ අපිට මොන වෙනවා කියන්නේ. එතකොට මම දේශනා කරා පූර්ණ නිගමන වලට එළඹෙන මිනිස්සු තමන්ගේ ජීවිතය අසාර්ථක කරගන්නවා කියන්නේ. මතකද නැහැ. පොයල මහානායකෙනි ගොඩක් කරේ. එතකොට මම දේශනා කරා ජීවිතය අවබෝධ කරගන්න යන්නේ මාර්ගය තුල අපිට එවැනි වූ කාරණාවක් මොන ගැනීම අපේ ජීවිතයට ප්‍රශ්නයක් ආවම ජීවිතයට ගැටලුවක් ආවම අපි පූර්ණ නිගමන කරමු. ඒ වගේම ජාතිමානයෙන් කුලමානයෙන් ආගම්වාදයෙන් ජාතිවාදයෙන් අපි මුලාවට මොහයටපත් වෙලා අපේ ගමන අපි අතරමඟ නතර කරගන්න. එතකොට අර ජීවිතයේ අවබෝධයටපත් වෙන ජීවිතයේ පරමාර්ථය අවබෝධ කරගන්නේ කොහොමද? ආධ්‍යාත්මය සෝපක් කරගන්නේ වර්ධනය කරගන්නේ කොහොමද? ඒ වගේම සිත තමගේ මනස කොහොමද අවබෝධ කරගන්නේ? ඒකට එකතු කරලා මොකක්ද? අර මුලාවට නොවයටපත් වෙන කාරණා කොහොමද අපි තේරුම් ගන්න අවබෝධ කරගන්නේ? ඒ කාරණාවක් නම් ගොඩාක් වාරයන් කියලා දෙන්නේ. ඒ කාරණා. ඊට පස්සේ මම ඒකට තව කාරණාවක් එකතු කරා මොකක්ද? නරදත්තම මුලාවට නොවයටපත් වෙනවා. ධර්මය අවබෝධ කරගන්න යන මාර්ගය තුළ එක එක කතා අපිට ඇහෙනවා. එක එක ශාස්ත්‍රවලගේ දේශනා අපිට ඇහෙනවා. ඒ කාරණා තුළින් අපි මොහයට මුලාවටපත් වෙනවා. ඒ කාරණා වලුත් මම මෑතකදී එකතු කරලා දේශනා කරා. සමහර විට නිරන්තරයෙන් බණහන ඇත්තට ප්‍රශ්නයක් ඇති ඉන්නේ හැමදාම එකම දේ කියන්නේ. ඇයි එහෙම කියන්නේ? පෞද්ගලිකව මම කැමති නැහැ. තනින් අරගෙන නේ බුද්ධ දේශනාවෙන් තනින් අරගෙන එක එක වෙලාවට එක එක දේවල් කියන්න එහෙම සාර්ථක ගමනක් යන්න බෑනේ. තනින් අරගෙන එකට කෝට්ටු කරලා ගමනක් යන්න බෑනේ. එක පිළිවෙලට යන්න ඕනේ. එක පිළිවෙලකට යන්න. ඒ නිසා ඒ දාගත්ත පදනම තුළ අපි යද්දී අපිට මොනගෙන දේවල් පිළිවෙලින් අපි අවබෝධ කරගෙන යන්න ඕනේ. මම මේක හැම වෙලාවෙම සිහිපත් කරද්දී මේ බණ කියන මට මේ බණ අහන ඔබට ඒ දහම නැවත අහද්දී මොකද ඒක තේරෙනවා ඒක අවබෝධයටපත් වෙනවා. නිසා මම තනින් කියන්නේ කියොත් මේ පිටුතුන්ට වැඩකුත් නැහැ. ඒක මට වැඩකුත් නැහැ. ඒ නිසා ඒ කාරණා ටික හදනාම අවබෝධ කරගන්න ඒ කාරණා ටික පිළිවෙලින් සම්පූර්ණ කරගන්නයි ඒ කාරණා ටික පිළිවෙලින් දේශනා කරගෙන ඒ නිසා තව ටික දවසකින් ආය අවස්ථාවක් හම්බුනොත් තව කාරණාවක් එකතු කරලා අර ඔක්කොම ටික එකතු කරලා දේශනා කරනවා. එතකොට මේ පිටුතුන්ට ඒ කාරණා ටික හොඳට මතක වෙනවා. ජීවිතයේ අවසාන මොහොතේ තමන්ගේ ජීවිතයට ඒක වැදගත් වෙනවා. තමන්ගේ ජීවිතයේ අවබෝධයට ඒක වැදගත් වෙනවා. ජීවිතයේ පරමාර්ථය අවබෝධ කරගන්න ඒක වැදගත් වෙනවා. ඒ නිසා පිටුතුනි ඒ කාරණාවන් ටික මනාව අවබෝධ කරගන්න අවශ්‍යයි. අර පූර්ණ චන්ද්‍රයා පායති මිනිස්සු තමන්ගේ ආධ්‍යාත්මය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. පූර්ණ චන්ද්‍රයා පායන්නේ මොන දවසකද? පොය දවසක. පූර්ණ චන්ද්‍රයා පොය දවසක පායයි. එතකොට මිනිස්සුන්ට මොන වැඩේ තිබුණා? පොය දවසට ඒ සියල්ල අතහැරලා පන්සලට ඇවිල්ලා බණ ටික අහනවා. නැත්තම් ගෙදර ඉඳගෙන හරි බණ ටික අහනවා. සීලයක් සමාදන් වෙනවා. අපිට දවසක් වෙන් කරලා දීලා තියෙනවා මොකටද? අපේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්න. මරණය පිළිබඳව කල්පනා කරන්න. ඉපදීම පිළිබඳව කල්පනා කරන්න.
තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතන්න අපිට දවසක් වෙන් කරලා තියෙනවා හැම මාසෙම. වෙන කොහෙද මොකද තියෙන්නේ? අපිට හැම මාසෙකම දවසක් වෙන් කරලා දෙනවා. අදත් ඒ වගේ දවසක් අපි වෙනදට මෙලහට ගෙදර එනකොට මොනවද කරන්නේ? කතා ටික බලනවා නේ. ප්‍රවෘත්ති බලනවා. ඕපදූප කතා කර ඉන්නවා නේ. ඕවරිය කරන්නේ හැබැයි අද දවස ඒ වැඩ ටික නවත්තලා පස්සලට ඇවිල්ලා සීලයක පිළිපදලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගෙන ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි ගෞරවය ඇති කරගෙන තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරනවා. තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව කල්පනා කරනවා. තමන්ගේ ලෞකික ජීවිතය තමන්ගේ ලෝකෝත්තර ජීවිතය පිළිබඳව කල්පනා කරන මොහොත. ඒ නිසා හරි වටිනා කියන මොහොත, හරි වැදගත් මොහොත මේ මොහොත. ඒ නිසා මේ වගේ මොහොතවල අපිට හැමදාම අපිට මේ වගේ මොහොතකට හැමදාම සම්බන්ධ වෙන්න ජීවිතේක. ඒ නිසා මේ වගේ අවස්ථාවක් තුළින් තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න මහන්සි. එතකොට පිටුනේ අපි මේ කාරණාව කතා කරන්නේ සත්‍ය අවබෝධ කරගන්න. මේ කාරණා කරුණු කාරණා සාකච්ඡා කරන්නේ මේ පිටුතුන් අහන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ නිවීමේ මාර්ගය අවබෝධ කරගන්න. එතකොට ඒ මාර්ගය තුළ යනකොට අපිට නොඑක් අයගේ දේශනා අපිට ඇහෙනවා. නොඑක් ශාස්ත්‍රවරුන්ගේ දේශනා අපිට ඇහෙනවා. නොඑක් කතා අපිට ඇහෙනවා. එතකොට සමහර කියනවා හොදකලා වීම තමයි මේ සත්‍යයට මාර්ගය කියලා. ඒ කියන්නේ තනිවම ජීවත් වීම. තනිවම ජීවත් වීම තමයි මේ සත්‍යයට මාර්ගය කියලා පිරිසක් හොදකලා වෙලා සත්‍ය හොයනවා. නිවීම හොයනවා. තවත් පිරිසක් කියනවා කැලේකට ගිහින් භාවනා කරන එක තමයි සත්‍යයට මාර්ගය කියලා. ඒ පිරිස භාවනා කරලා නිවීමට මාර්ගය හොයනවා. සත්‍යයට මාර්ගය හොයනවා. නිර්වාණයට මාර්ගය හොයනවා. දැන් මේකතනේ මේ විදිහට මිනිස්සු විවිධාකාර දේවල් කරලා මේ නිවීමට මාර්ගය සත්‍යයට මාර්ගය හොයමින් යනවා. ඒ කාලේ මේකතනේ ඉන්දියාවේ මිනිස්සු බුද්ධ කාලයේ මිනිස්සු තමන්ගේ ජීවිතය කොටස් 4කට වෙන් කරගෙන ජීවත් වුණා. මතක කොටස් 4කට වෙන් කරගෙන ජීවත් වුණා. පළවෙනි කොටස තමයි මොකක්ද? බ්‍රහ්මනාදී. දෙවෙනි කොටස තමයි ගෘහස්ථවදිය. තුන්වෙනි කොටස තමයි වනප්‍රස්ථවදිය. හතරවෙනි කොටස තමයි සන්න්‍යාසයවදිය. මේකේ පළවෙනි කොටස තමයි බ්‍රහ්මනවදිය කියන්නේ. අපි හැමෝටම බ්‍රහ්මනවදියක් තියෙනවා. අවුරුද්දේ ඉඳලා අවුරුදු 30 වෙනකම් අපි මොකද කරන්නේ? අවුරුද්දේ ඉඳලා අවුරුදු 30 වෙනකම් අපේ ජීවිතය අපි මොකද කරන්නේ? ඉගෙන ගන්නවා. කර්මාන්තයන් පුරුදු වෙනවා. ශිල්ප ශාස්ත්‍ර හදාරන ඉගෙන ගන්නවා. ඒ ජීවිතය අපි හැමදෙනාටම බ්‍රාහ්මනාවදිය. ඊගාවට ගෘහස්ත ජීවිතය, ගිහි ජීවිතය පොද හැමදෙනාටම අවුරුදු 30 ඉඳලා අවුරුදු 60 වෙනකම් අපිට ගිහි ජීවිතයක් තියෙනවා. අර අවුරුද්දේ ඉඳලා අවුරුදු 30 වෙනකම් අපි ගොඩනගාගත්ත දේ, ඉගෙනගත්ත දේ, ඒ පුරුදු පුහුණු කර්මාන්ත වලින් ප්‍රයෝජන අරගෙන අවුරුදු 30 ඉඳලා අවුරුදු 60 වෙනකම් අපි මොකද කරන්නේ? හම්බ කරගන්න.
යාන වාහන ගේදොර හම්බ කරනවා. විවාහ වෙනවා, දරුවන් හදනවා, පෝෂණය කරනවා. ගිහි ජීවිතයක් අපි හැමදෙනාටම තියෙනවා. තුන්වෙනි එක තමයි මොකක්ද වනප්‍රස්ථාදී. ඒ කියන්නේ දෙපැත්තටම නැති මැදි ජීවිතයක් අපි ගත කරනවා. බ්‍රාහ්මණ අවධියකුත් නැහැ, ගිහි ජීවිතයකුත් නැහැ. පැන්ෂන් යනවා කියන්නේ අවුරුදු 50ට පෙරුණාම ආය හම්බ කරන්න මහන්සි වෙන්නේ නැහැ. ආය ධර්ම වලදන්න මහන්සි වෙන්නේ, ඒ අය පෝෂණය කරන්න මහන්සි වෙන්නේ නැහැ. අර තමන් ගොඩනගාගත්ත දේවල් වලින් යැපෙමින්, තමන්ගේ දරුවන් මත යැපෙමින්, ඒ දරුවන්ගේ මුණුබුරන්ගේ ගොඩකල් බලමින්, එයාලා බලාගෙන අර දෙපැත්තකටම නැති ජීවිතයක්, නිදහස් ජීවිතයක් අපි ගත කරනවා. හතරවෙනි එක තමයි සම්න්‍යාසය කියන්නේ. ඉන්දියාවේ ඉන්න මිනිස්සු අවුරුදු 90 පෙරුණාම තමන් ගොඩනගාගත්ත සියල්ල, හරියම්ම කරගත්ත සියල්ල තමන්ගේ දරුණුවරන්ට ලියලා දීලා, පන්සල් වලට දීලා, ඒ මිනිස්සු පාරට දැහැලා සත්‍ය සාගෙන සියල්ල දැහැලා පාරට දැහැලා සත්‍ය සාගෙන ඔන්න ඔය විදිහට ඒ කාලේ ඉඳන් මිනිස්සු තමන්ගේ ජීවිතේ කොටස් 4කට වෙන් කරගෙන තමන්ගේ ජීවිතේ ගත කරා. දැන් ඔය කාරණා හතරෙන් අපේ තුනක්ම තියෙනවා නේ. අන්තිමේකනේ නැත්තේ. ඒකනේ හැලිලා තියෙන්නේ. අර සියල්ල අතහැරලා මේ සන්‍යාසියෙක් විදිහට සත්‍යසාගෙන යන එක නේ අපිට අතහැරිලා තියෙන්නේ. අපි ඔක්කොම බදාගෙන යන්නේ නේ. අපි හරියම්ම කරගත්ත ඔක්කොම අල්ලගෙන බදාගෙන තමයි අවසාන මොහොතේ යන්නේ. ඒ නිසා මේ කාරණාවන් ටික ජීවිතයට ගලපගන්න. මොකද අපි අවුරුදු අඩු වෙනකම් ඉන්නේ නැහැ. අවුරුදු 60 70 යනවානේ. 80ක් ඉන්නේ. ඒ කාලය තුළ ඔය කියන කොටස් ටික අපේ ජීවිතවලට ඇතුළත් කරගෙන ජීවත් වෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ ජීවිතේ ගත කරන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. පිළිවෙලට අපි ජීවිතය සකස් කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඒ විදිහට පෙරතන මිනිස්සු තමන්ගේ ජීවිතයේ එක එක දේවල් කරමින් සත්‍ය සොයාගෙන යනවා. නිවීමට මාර්ගය හොයාගෙන යනවා. සමහර මිනිස්සු එළවලු පළතුරු විතරක් කාලා සත්‍ය සොයාගෙන යනවා. එහෙම ඉන්නවා නේ. කිසිම මස් මාංශයක් ආහාරයක් ගන්න නැහැ. එළවලු පළතුරු විතරයි කන්නේ. මෙතන තියෙනවා. එදී එළවලු පළතුරු විතරයි. මොකක්ද කරන්නේ? ආල්මසෙන් කරන්නේ. සත්‍ය සොයාගෙන සමහර මිනිස්සු මස් මාංශ විතරයි කන්නේ. මස් මාංශ විතරයි. ඒ මිනිස්සු මස් මාංශ විතරක් කාලා සත්‍ය සොයාගෙන. සමහර මිනිස්සු මන්ත්‍ර ජප කරනවා. මන්ත්‍ර කියනවා. සත්‍ය නිවේදක මාර්ගය. සමහර මිනිස්සු හෘදය පූර්ණය කරනවා. සමහර මිනිස්සු ඉන්දියාවේ ලංකාවේ ඉන්දියාවේ හරක් විදිහට ජීවත් වෙනවා. එළුව විදිහට ජීවත් වෙනවා. බල්ලෝ විදිහට ජීවත් වෙනවා. ගෝවෘතය, අජවෘතය ආදී විදිහට මිනිස්සු එක එක සත්ව විදිහට ජීවත් වෙලා මෘත පුරලා ඒකෙන් නිවීමට මාර්ගය වෙනවා. ඒ වගේම තවත් මිනිස්සු ඉන්නවා ඉන්දියාවේ මැරිච්ච මිනිස්සුන්ගේ මලකුණු කාලා ඒකෙන් නිවීමට මාර්ගය වෙන මිනිස්සු. අදටත් ඒ මිනිස්සු ඉන්නවා. අගෝරි ගෝත්‍රිකයෝ කියලා ඉන්නවා. ශිව දෙවියන්ට වන්දනා කරන මේ මිනිස්සු මැරිච්ච මිනිස්සුන්ගේ බලපොඩු කාලා ඒ මැරිච්ච මිනිස්සු පුච්චපු අලු තමන්ගේ ඇඟේ තවරගෙන ඒකෙන් නිවීමට මාර්ගය වෙනවා. ඒකෙන්
සත්‍යය මාර්ගය වෙන. ඒ අය යන්නේ සත්‍ය අපි හොයන්නේ මොකක්ද? සත්‍ය. ඒ වුණාට ඒ අය යන මාර්ගය වෙනම එකක්. අපි යන මාර්ගය වෙනම එකක්. එතකොට ඒවට පාවිච්චි කරන නම් අපි පාවිච්චි කරන නම් වෙනස්, ඒ අය පාවිච්චි කරන නම් වෙනස්. සමහර වෙලාවට සාකේතයක් අපි කියන විමුක්තියට යනවා, නිර්වාණයට යනවා. මේ විදිහට මේවට පාවිච්චි කරන නම් වෙනස්. හැබැයි අපි හැමදෙනාම අවසානයේ යන්න ප්‍රාර්ථනා කරන එකම නිවීම, එකම සත්‍යයකට. සත්‍ය දෙක තුනක් තියෙන්නේ. තේරෙන්න පුළුවන් එකම සත්‍යයක්, එකම නිවීමක් විතර. ඒ නිසා හැමදෙනාම අපේ අවසානයේ යන්න ප්‍රාර්ථනා කරන එකම නිවීමකට, එකම සත්‍යයකට, එකම නිර්වාණයකට, එකම ස්වර්ගයකට. ඒ නිසා මේ හැම කාරණාවක් පිළිබඳව අපි විමසා බලනකොට, හොයලා බලනකොට, හිතනකොට අපිට තේරෙන දෙයක් තමයි මේ හැම කාරණාවක්ම බුදු සාම්ප්‍රදායික සංස්කෘතික කාරණා ටිකක් විතරයි කියන්නේ. මිනිස්සු පුදුමයටපත් කරන, මිනිස්සු විමතියටපත් කරන කාරණා ටිකක් පමණයි කියන එක අපිට තේරෙන කාරණා. දැන් පින්වතුනි, මේ පින්වතුන්ට මම කියවන්නේ එහෙම. හෙට අහවල් තැන සත්‍ය තියනවා කියලා මේ පින්වතුන් මොකද කරන්නේ? එතනට යනවනේ. අහවල් තැන සත්‍ය තියනවා කියලා කිව්වොත් අපි මොකද කරන්නේ? එතන හොයාගෙන යනවද නැද්ද? යනවා. අපි එතන හොයාගෙන. එතකොට එතනට ගියාම එතන ඉන්න මිනිස්සු අතපය හොලවන්නේ නැතුව, කතා බහ කරන්නේ නැතුව, ඇස් දෙක පියාගෙන එකම දෙයක් දිහා බලාගෙන ඉන්නකොට ඒව දකින්න අපි බුදුමයටපත් වෙනවද නැද්ද? බුදුමයටපත් වෙනවද? බුදුමයටපත්. මුලාවටපත් වෙනවා, මෝහයටපත් වෙනවා. අර උදාහරණයක් දක්වන්නේ අර මීට නැකකට කලින් කියලා තියෙනවා. මීට නැකකට කලින් කැලණිය පැත්තට ගියානේ. කැලණිය පැත්ත. නායික් බලන්න. ගියානේ. මිනිස්සු අතරක් වරුචෝච කරලා නැදගෙන යනවා. ඒක දකින්න මොකද කරන්නේ? අර කලදගෙන ඉන්න බඩට ගලවලා පූජා කරන්න හිත පහළ වෙනවා. ये तरह शब्द තමන්ගේ රත්තරන් වල ටික තියලා අවසානයේ මුලාවකට පත් වුණාද? පත් වුණා. අවසානයේ මෝහයට පත් වුණාද? පත් වුණා. ඒ වගේ බුදුහාමුදුරුවෝගේ කාලේදී ජම්බක කියලා ආජීවකේ මේ ආජීවකයා මේ තනි කකුලෙන් හිටගෙන තනි කකුලෙන් හිටගෙන කට ඇරගෙන තමයි මේ ජම්බුක කියන ආජීවකයා ඉන්නේ. මේ ආජීවකයාගෙන් අහුවහම මේ ආජීවකයා කියන්නේ මම සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. මම නිවීමටපත් වුණ කෙනෙක්. මම නිර්වාණය අවබෝධ කරපු කෙනෙක්. ඒ තනි කකුලෙන් ඉන්නේ කියලා අහුවහම කියනවා මොකක්ද? මම සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. ඒ නිසා මම අනිත් කකුලක් බිම තිබ්බොත් මේ පොළවට මාව දරා ගන්න බැහැ. මේ පොළව පෙරලිලා යනවා. කඩරගෙන ඉන්නේ කියලා මම කියනවා. මම කිසිදු ආහාරයක් ගන්නේ නැහැ. මම මේ ආහාරයට ගන්න මේ සොලකින් යන වාතය පමණයි. මේ විදිහට මේ කාරණා දකින මිනිස්සු පුදුමයටපත් වෙනවද? පත් වෙනවා. දැන් හිත මේ මාසලේ කවුරුහරි මේ කකුල උඩ තියාගෙන කට අරගෙන ඉඳියොත් මම සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක්. මම කිසිදු ආහාරයක් ගන්න පුදුමයටපත් වෙනවද? පුදුමයටපත් වෙනවා.
ඒ විදිහට බුදුරජාණන් වහන්සේක දවසක් මේ ජම්බුක කියන ආජීවකයා මොන ගෙහෙන්නේ. මොන ගෙහෙන්න ඇවිල්ලා මේ ජම්බුක කියන ආජීවකයාගෙන් අහනවා ඒ කකුලක් උඩ තියාගෙන තනි කකුලෙන් ඉන්නේ. කියනවා ස්වාමීනි මම සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. මාව මේ පොළවට දරා ගන්න බැහැ නිසා තනි කකුලෙන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ අහමයි කට අරගෙන ඉන්නේ. කියනවා මම කිසිදු ආහාරයක් ගන්නේ නැහැ මම වාතයෙන් ජීවත් වෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකක්ද? ඔබ දවල් කාලේ තනි කකුලෙන් ඉඳියට රැටම කකුල් දෙකම බිම තියලා නිදා ගන්නවානේ. ඔබ දවල් කාලේ කිසිදු ආහාරයක් ගත්තේ නැති වුණාට රාත්‍රියට ඔබ මල පහ කරලා ඒ මල පහම ආහාරයට ගන්නවා නේද කියලා බුදුහාමුදුරුවෝ විමසනවා. බුදුහාමුදුරුවෝ ජම්බුකාජීවකයා මුණගෙන ආවේ මේ සියල්ලක්ම දැනගෙන. එතනින් මේ ජම්බුක කියන ආජීවකයාගේ හෘදය අවසන්. එතනින් අවසන්. මේ කතාවෙන් පින්වතුනි ජීවිතයට ගන්න දෙන කාරණාව තමයි හැම වෙලාවෙම මිනිස්සු ඉල්ලන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? විමතියටපත් වෙන පුදුමයටපත් වෙන කාරණා ටිකක් නෙමෙයි. හැම වෙලාවෙම බලාපොරොත්තු සත්‍ය කියලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නිවීම නිවන කියලා බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙම මිනිස්සු විමතියට පුදුමයටපත් වෙන කාරණා ටිකක් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බැලුවහම තේරෙන දේ තමයි මොකක්ද? ඒ විමතියටපත් වෙන පුදුමයටපත් වෙන කාරණා තියෙන තැන කවදාවත් සත්‍ය පවතින්නේ නැහැ. නිවීම පවතින්නේ නැහැ. උන්වහන්සේගේ දේශනාව දිහා බැලුවහම තේරෙන දේ තමයි ඒ සත්‍ය පවතින තැන, නිවීම පවතින තැන, නිර්වාණය පවතින තැන කවදාවත් පුදුමයක් විමතියක් පවතින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්න පින්වතුනි මේ සත්‍ය කියන්නේ කාගාවත් නෙමෙයි කොහෙද? මේ ස්වභාව ධර්ම තුල. මේ ස්වභාව ධර්ම තුල තමයි මේ සත්‍ය පවතින්නේ. ඒ නිසා මේ සත්‍ය తాවකාලික දෙයක් නෙමෙයි. මේ සත්‍ය කියන එක සදාකාලිකව පැවතෙන. එතකොට මේ ස්වභාව ධර්ම තුළ තියෙන සත්‍ය අපි අවබෝධ කරගන්නට වේගය වඩන්නට අපි අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට අර මුලාවට මොහයටපත් වෙන්නේ නැතුව පුදුමයක විමතියටපත් වෙන කාරණා හොයන්නේ නැතුව එහෙනම් ඇයි අපිට මේ ස්වභාව ධර්ම තුළ පවතින සත්‍ය අවබෝධ නොවෙන්නේ? ඇයි අවබෝධ නොවෙන්නේ? ඒ මමත්වය කියන කාරණාව නිසා. මමත්වය කියන කාරණාව නිසා. අර කියනවා පොල් ගෙඩියක් ගත්තාම ඔය පොල් ගෙඩිය බිඳින්න බැරි නම් ඔකේ වටිනාකමක් තියනවාද? දැන් පොල් ගෙඩියක් තියෙනවා. ඔය පොල් ගෙඩිය බිඳින්න බැරි නම් ඔය පොල් ගෙඩිය වටිනාකම කීයද? බිඳුවයි නේ. පොල් ගෙඩියක් බිඳින්න බැරි නම් පොල් ගෙඩියක් නැති වැඩක් නැහැ නේ. එහෙනම් අපේ ජීවිතවල වටිනාකම කීයද? බිඳුවයි. බිඳුවයි. එයි පොල් ගෙඩිය බින්දහම තමයි පොල් ගෙඩියේ වටිනාකම තියෙන්නේ. අර මදේ අර වතුර ටිකයි ගත්තාම තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. දැන් අපේ ළඟ තියෙනවනේ කට්ටක් නේ. මොකක්ද කට්ට? මේ බවත්තේ කියන කට්ට තියෙනවා. මමය මගේ කියන එක මමත්වයේ කියන එක. මානක්කාරකම් කියන එක. නේ? ඔලෝදුම් ගන්නලා තියනවානේ. අන්නේ කාරණා ඒ කට්ට තාම බෙදලාද නැද්ද? තාම බෙදලා නැහැ. තාම කට්ට බෙදලා. දැන් පොල් ගෙඩියට උනත්
එකපාරට අහනකොට බෙදෙන්නේ නැහැ. එකපාරක් ගෙවුවා මොකද වෙන්නේ? කට්ට දෙදරලා යනවා. දෙපාර තුන්පාර ගහද්දි තමයි කට්ට බෙදෙලා යනවා. ඒ වගේම තමයි දේශනාවේ ඇටියට මොකක්ද අපි කරන්නේ? අපි ළඟ තියෙන මේ බවත්තේ කියන කට්ටට ගලෙන් පහර දෙන්න ඕන. ගලෙන් පහර දෙනකොට මොකද වෙන්නේ? කට්ට දෙදරලා යනවා. 100 පාරක් 200 පාරක් 1000 පාරක් ඔබට පහර දෙන්නේ මොකද වෙන්නේ? ඒ මමත්තේ කියන කට්ට බිඳිලා යනවා. ඒ කට්ට බිඳිලා යන්නේ කවද්ද? එදාටම මේ ස්වභාව දහම තුළ පවතින සත්‍යයක් එක්ක එකතු වෙනවා කියන දේශනාව සඳහන් වෙනවා. ඒ නිසා අපි මේ බණ අහන්නේ, මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ පින්රස් කරගන්නම නෙමෙයි. අපේ ඕනේ කාරණා වෙන්න ඕන මොකක්ද? මේ කාරණා දෙක අවබෝධ කරගන්න. පින්රස්වත් එකයි නැතත් එකයි. මූලික කාරණා වෙන්න ඕන මොකක්ද? මේ කාරණා දෙක අවබෝධ කරගන්න. මේ කාරණා දෙක අවබෝධය තුළින් ජීවිතය අවබෝධ කරගන්න. ජීවිතයේ තේරුම් ගන්න. මේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා මේ මමත්වය කියන කාරණා, මේ මමය මගේ කියන කාරණාවන් ටික, මේ මුලාවට මෝහයට පත් වෙන කාරණාවන් ටික තමන්ගේ ජීවිත වලින් ඈත් කරගන්නට අපි හැමදෙනාම වීර්ය ලබන්නට ඕන. ඒ කාරණා ටික අපි අවබෝධ කරගන්නට ඕන. ඒ කාරණා ටික අවබෝධ කරගන්නට නම් ඒ මුලාවට මෝහයට පත් වෙන කාරණා ටික අවබෝධ කරගන්නට නම් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ මාර්ගය තුළ ගමන් කරන්නට නම් ජීවිතය අවබෝධ කරගන්නට නම් මම නිරන්තරයෙන් කියන කාරණාව තමයි මොකක්ද මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද අවබෝධ කරගන්න ඕනේ? බුදුහාමුදුරුවෝ මොකක්ද අපිට දේශනා කරේ කියන එක නේ. ඔය සියල්ලක්ම අවබෝධ කරගන්න නම් දැන් මම කිව්වනේ මුලාවටපත් වෙන කාරණා, මෝහයටපත් වෙන කාරණා, ඒවා නැති කරගන්න ඕන කාරණා ටික. ඒවා නැති කරගන්න නම් මේ මමත්වය කියන කාරණා ටික කඩලා දාන්න නම් ජීවිතය අවබෝධ කරගන්න නම් මූලික වශයෙන් අපි දැනගන්න ඕන මොකක්ද? මොකක්ද බුද්ධ දේශනාව කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මොකක්ද කිව්වේ කියන්නේ? බුදුහාමුදුරුවෝ මේ ටික නැති කරන්න නම් මොකක්ද අපිට කිව්වේ? මොකක්ද බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා අපි හැමදෙනාම දැනගන්න ඕන. මතකයි? දැන් මතක කියලා මම කීපාරක් විතර කියන්නේ. මොකක්ද බුද්ධ දේශනාව කියලා අපි අවබෝධ කරගන්න. දන්නාගෙන් කෙක්කගෙන අහනවා ඔබේ ශාස්ත්‍රවරයාගේ දේශනාව මොකක්ද? අපි මොකක්ද කියන්නේ? පින් කරන එක, දාන දෙන එක මොකක්ද? මච්චේන ප්‍රපාගතේන ධම්මං දේශේ පාඩම් කරගන්න. මොකක්ද? මච්චේන කියනවා මච්චේන තථාගතේන ධම්මං දේශේසි. මච්චේන ටික මොකක්ද? මච්චේන තථාගතේන ධම්මං දේශේසි. වචන ටික විතර. මේ බුදුහාමුදුරුවෝගේ සමස්ත දේශනා ටික අහලා බලපහම අමහානේ ඒ දේශනාවේ සාරාංශය ගත්තා. හැම තථාගතයන් වහන්සේ කෙනෙක්ම දේශනා කරන ඔය කාරණා. ඔය කාරණාව නැත්නම් අපිට කිසි දෙයක් කරන්න ඒ නිසා ඒ කාරණාව අපි පූර්ණේ කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. මොකක්ද මච්චේන තථාගතේන ධම්මං දේශේස කියන්නේ? නදමානතක් තථාගතවරු අපිට පෙන්නනවා. මේ ලෝකේ පහළ වෙච්ච
සෑම බුදුවරයෙක්ම අපිට පෙන්නන්නේ මැදමාවතක්. සෑම තථාගතයන් වහන්සේ කෙනෙක්ම බණ කියන්නේ මැද ඉඳගෙන. මැදමාවතක් අපිට පෙන්නනවා. ජීවිතය දිහා, සිත දිහා, මේ ලෝකය දිහා මැද ඉඳගෙන දකින කතාවක් අපිට පෙන්නනවා. මධ්‍යම ප්‍රතිපදාවක් අපිට කියලා දෙනවා. ඒකනේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම නතර කරේ. ඒ නතර කරේ මහන්සිය අවබෝධ කරගත්ත මොකක්ද? අධික දුක දීලා කරන්නත් බෑ, සැප දීලා කරන්නත් බෑ. එහෙනම් මොකක්ද කරන්න ඕන? මැදට ඕන. සියල්ලක් දිහාම මදහත් සැපෙන් බලන්න ඕන. සියල්ලක් දිහාම අන්තයකට හිර වෙන්නේ නැතුව මැද ඉඳගෙන දකින්න පුරුදු වෙන්න ඕන. මම එතනදී තමයි අර කතාව දේශනා කරේ. එක පන්සලකට මිනිස්සෙක් කෙනා හැමදාම රතු පාට ඇඳුමක් අඳිනවා. හැමදාම මේ මිනිස්සයා පන්සලට එන්නේ රතු පාට ඇඳුමක් අඳිනවා. දැන් මේ මිනිස්සයා හැමදාම රතු පාට ඇඳගෙන එනකොට ඒක ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රශ්නයක්. අපිට නම් ඒක බාර ප්‍රශ්නයක්. හැමදාම පන්සලට එනකොට මේ මිනිස්සයා හැමදාම දන්නේ රතු පාට. නේ? ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන හරියට ගැන හිතනවා තමයි. ඒ මේ මිනිස්සයා හැමදාම රතු පාට ඇඳගෙන මේ මිනිස්සයා මොනවාරි කණ්ඩායමක කෙනෙක් වෙන්නේ නැත්නම් මොනවාරි සංවිධානයක කෙනෙක් වෙන්නේ මේ විදිහට අපි මේ මිනිස්සයා දිහා දැකලා පෝරණ නිගමන කරනවා. අපි දෙයක් දිහා දැකලා ඒ දේ මෙහෙම වෙන්නේ නැති, අරම වෙන්නේ නැති, මේ විදිහ දෙයක් වෙන්නේ නැති කියලා පෝරණ නිගමන කරනවා. අන්න අපි මොකක්ද කරන්නේ? අන්තයකට අපි හිර වෙනවා. අපේ ජීවිතයට ප්‍රශ්නයක් ආවම අපි මේ ප්‍රශ්නය දිහා දකින්නේ මැද ඉඳගෙනද නැත්නම් අන්තයකට ගිහින් හිර වෙනවද? අන්තයකට ගිහිල්ලා හිර වෙනවා. අපි මේ ප්‍රශ්නවලට උත්තර හොයනවා. ඒ හම්බෙන උත්තර වැරදි. ඒ උත්තර වැරදි කියලා කියන්නේ අපේ ජීවිතේ වැරදි කියන්නේ. අපි මැද නැහැ කියන එක. ඒ නිසා අර මනුස්සයා ගැන මිනිස්සු එක එක කතා කියන්න පටන් ගත්තා. මෙයා මෙහෙම කෙනෙක් වෙන්නේ. පූර්ණ නිගමන කරා. ඊට පස්සේ පන්සලේ ආනන්දරෝධේ මනුස්සයා ගෙන්න ලහනවා. ඇයි හැමදාම රතු පාට ඇඳගෙන ඉන්නේ? ඒ වෙලාවේ කියනවා ස්වාමීන් වහන්සේ මම දේවාලයක් කරන කෙනෙක්. මගේ ගාවට යන මිනිස්සු මට පූජා කරන්න රතු පාට වෙන්නේ. දේවාලවලට වැඩිපුර පූජා කරන්න රතු පාට නේ. එහෙමද? ඉතින් ස්වාමීනි ඒවා අපතේ යන හින්දා මම ඒ වෙලාවේ නඩුම් මහලා දුන්නානේ. ඒ නිසා මට වැඩිපුරම දෙන්න රතු පාට නේද? දැන් අර පූර්ණ නිගමන කරපු මිනිස්සු හරිද? වැරදිනේ. අන්තයකට හිර වෙලා මිනිස්සු දෙයක් දිහා බලාගෙන ඒ දේ පිළිබඳ පූර්ණ නිගමන කරනවා. බුදුහාමුදුරුවෝ දේශනාවේ සඳහන් වෙන්නේ පූර්ණ නිගමන කරන මිනිස්සු හැමදාම කවදාවත් සත්‍ය අවබෝධ කරන්නේ ඒ හැම දෙයක් දිහා තමන්ගේ ජීවිතය දිහා මේ ලෝකයේ දිහා සියල්ලක් දිහා මදහත් සිතින් දකින්නට පුරුදු වෙන්නට අන්තයකට හිර නොවී මැද ඉඳගෙන ජීවිතය දිහා දකින්නට පුරුදු වෙන්නට ඒ මැද ඉඳගෙන දකින කතාවක් තමයි තථාගතයන් වහන්සේලාට දෙන්නේ. එතකොට මැද ඉඳගෙන අර කාරණා දිහා බලවහම අර ගුලාමකපත් වෙන මෝහයටපත් වෙන ඒ කාරණා දිහා අපි මැද ඉඳගෙන බලවහම අපිට තේරෙනවා අර මම කලින් කිව්ව කාරණාව
මේ සියල්ලක්ම අපේ විසින් නිර්මාණය කරගත්ත සාම්ප්‍රදායික සංස්කෘතික කාරණා ටිකක් විතරයි කියන්නේ. අපිව පුදුමයටපත් කරන අපිව විමදයටපත් කරන මුලාවටපත් කරන කාරණා ටිකක් පමණයි කියන එකත් අවබෝධ වෙනවා. ඒ නිසා මූලික කාරණාව තමයි ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාව අවබෝධ කරගන්න එක. මදමාවත තමන්ගේ ජීවිතයට අනුගත කරගන්න එක. මැද ඉඳගෙන ජීවිතය දිහා දකින එක. අපේ ජීවිතේ හැම කෙනෙක් පුරුදු වුණු කරන්න ඕන කාරණා. ඇති කරගන්න ඕන කාරණා. ඊගාවට මම කියුවා අපිට මේ කාරණාව අවබෝධ වෙන්නේ නැහැ. තාම අවබෝධ වෙලා නැහැ. ඒ අවබෝධ වෙන්නේ නැත්තේ අර මමත්වය කියන එක. අල්ල ගැනීම තුළ තාම අපිට මේක අවබෝධ වෙලා නැහැ. එහෙනම් අවබෝධ වෙන්න නම් අපි මොකක්ද කරන්නේ? ඊගාවට මොකක්ද කරන්නේ? මමත්වය නැති කරන්න නම් මොකක්ද කරන්නේ? මමත්වය නැති වෙනවා නම් මදාන්න නැති වෙනවා. මේ බණ හින්දට නේ. මේ බණ අහනවනේ වුණා. එතකොට මේ බණ හින්දට අපේ මමත්වය කියන කට්ටලෙන් හොයාගන්නවත් වෙලා නේ. මේ තාම මේක කැඩිලා නැහැ. තාම මේ මමත්වය කියන කට්ටල තියෙනවා. ඒකනේ අපි බණ අහන්නේ නේ. මේ ටික තේරුම් ගන්න, අවබෝධ කරගන්න. එතකොට ඒක අවබෝධ කරගන්න නම් මැද ඉඳගෙන අපි මොකක්ද කරන්නේ? මේ සියල්ලක්ම විමසා බලන්නට නේ. මේ සියල්ලක්ම ගවේෂණය කරන්නට, මේ සියල්ලක් පිළිබඳව විමසීමෙන් දකින්නට, නුවණින් විමසා බලන්නට. මොකක්ද නුවණින් විමසා බලන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඒ උන්වහන්සේ දේශනා කරනවා පරම්පරාවෙන් යන පළියට, අම්මා තාත්තා කියපු පළියට, ගුරුවරයා කියපු පළියට දෙයක් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොකක්ද කරන්න ඕන? විමසා බැලීමක් තියෙන්නට, සෙවීමක් තියෙන්නට, සොයා බැලීමක් තියෙන්නට. එහෙම තිබ්බොත් තමයි මේ කාරණා ටික අපිට ටික ටික අවබෝධයටපත් වෙන්නේ. අර හැමදාම කියනවා වගේ අර ගෙදර රත්තරන් කඩුවක් නැති වුණොත් අපි මොකද කරන්නේ? උඩ බලාගෙන ඉන්නේ නැහැ නේ. ඔක ගේ පෙරලලා යන්න වෙනවානේ. නේ? ඔක හෙව්වොත් එන්නේ අපිට කොහේලා තියලා හම්බෙන්නේ නේද? ඔයන්න නැති විදිහට අපිට කවදාවත් හම්බෙනවා. හම්බෙන්නේ. හෙව්වොත් තමයි කොහේලා තියලා හම්බෙන්නේ. ඒ වගේම තමයි මේ ධර්මය හෙව්වොත් තමයි හම්බෙන්නේ. විමසා බලනොත් තමයි මේක තේරෙන්නේ, අවබෝධ වෙන්නේ. ඒ නිසා දහම විමසීම අවශ්‍යයි. දහම විමසීමක් සකස් කරගන්නට ඕන. දහම ගවේෂණයක් සකස් කරගන්නට ඕන. ඒ ගවේෂණය තුළින් විමසීම තුළින් තමයි ඒ කාරණා ටික අපිට ටික අවබෝධයට පත්වන්නේ. ඒ නිසා මේකතේ මනුෂ්‍යයාට වැදගත් වෙන්නේ අවබෝධය තමයි. අවබෝධය තමයි මනුෂ්‍යයාට වැදගත් වෙන්නේ. ඒ කාරණා සියල්ලක් අවබෝධය තුළින් ජීවිතය අවබෝධ කරගන්නට අපි වීර්යය කරන්නට ඕන. ජීවිතය අවබෝධ කරගන්නට මහන්සි වෙන්නට ඕන. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මනස ජීවිතය කියලා කියන්නේ එසේ ජීවිතයක් නෙමෙයි. මේ ලැබෙන තියෙන මනස ජීවිතය එසේ හරියට මොකක් වගේ? කනගස්තරේ ස්තරිනාස බලනවා තරම් වලට කාරණාවක්.
එතකොට ඒහා සමාන දුර්ලභ කාරණාවක් අපි ලබාගෙන කොච්චර මිනිස්සු ඉන්නවද? කන් දෙක ඇහෙන්නේ, ඇස් දෙක පේන්නේ නැහැ, ඇඟිල්ල ගන්න බෑ, දෙයක් කිව්වහම තේරුම් ගන්න බෑ. මිනිස්සු වෙලා ඉන්නවා. හැබැයි අපි එහෙම නෙමෙයි. අපිට හොඳට ඇහෙනවා, හොඳට කතා කරන්න පුළුවන්, දෙයක් කිව්වහම තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහේ මිනිස්සෙක් කියලා අපි ඉපදෙලා. එහෙනම් ඒ ලබපු මනුස්ස ජීවිතය තුළ මේ කාරණා ටික අවබෝධ කරගන්න වෙනසෙන් තෝරන වීර්ය කරන්න. මොකද උදාහරණයක් දේශනා කරනවා මේ බුද්ධෝත්පාද කාලයේ මිනිස්සෙක් වෙනවා කියන්නේ තාම දුර්ලභ කාරණා. දෙවියෙක් වෙනවා කියන්නේ තාම දුර්ලභ කාරණාවක්. හැබැයි අබුද්ධෝත්පාද කාලයක මේ බුදුදහම විනාශ වෙලා කියන කාලයක ඒ බුද්ධ කියන නාම මාත්‍රයක්වත් නොඇසෙන කාලයක මිනිස්සෙක් වෙනවා කියන එක දුර්ලභ කාරණාවක් නෙමෙයි. දෙවියෙක් වෙනවා කියන එක දුර්ලභ කාරණාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය කාරණාවක්. එදාට මේ පෘථිවියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩමදි වෙනවා. කාදේලා තියෙන්නේ. ඇයි මිනිස්සු වැටපායකට රණ්ඩුවේ? ඇයි මිනිස්සු වැටපායමේ තියෙන කොස් ගහට මරාගන්නේ? ඇයි? ඉඩමදි වෙලා නැහැ. ඉඩමදි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනා මිනිස්සුන්ට ඉඩමදි වෙනවා මේ ලෝක ජීවත්. දෙවියෙක් වෙනවා කියන එක සාමාන්‍ය කාරණා. ඒක දුර්ලභ කාරණාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙලා ඉන්නේ බුද්ධෝත්පාද කාලේ. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙනවා. උන්වහන්සේ පරිනිර්වාණය කළා. ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අදට ජීවමානව පවතින කාලයක්. ඒ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අපි මේ පය ගහලා ඉන්න පොළොව අදට ජීවමානව වැඩ සිටින කාලයක. ධර්මරත්නය සංඝරත්නය වැඩ සිටින කාලයක තමයි අපි මේ මිනිස්සෙක් කරන්නේ. ඒ මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙලා ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය සාකච්ඡා වෙන කාලය. දේශනා වෙන කාලය. අපි මිනිස්සෙක් කියලා ඉඳලා එසේ මෙසේ කාරණාවක්. ඒ නිසා ඒ මනුස්සත්වය තුළින් ඒ මනුස්ස භවය තුළින් අපි ඒ කාරණාවන් ටික අවබෝධ කරගන්න ලෙහෙසිට ඒ කාරණාවන් ටික අවබෝධ කරගන්න වීර්යය වඩන්නට. මොකද අපි මොන දේ කරත් අන්තිමට මැරිලා යනවා. මේ ජීවිතයේ මොන දේ කරත් අපි අන්තිමට මැරිලා යනවා. ඒ නිසා ඒ මැරිලා යන ටිකට මේ කාරණා ටික අවබෝධ කරගෙන මැරෙන්න අපි අපේ ජීවිතය සකස් කරගන්නවා. මොකද මරණයෙන් පස්සේ අපි මොකක් වෙලා ඉන්නේද කියන එක අපි දන්නේ නැහැ. කවුරු වෙලා ඉන්නේද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට අනිත්‍යය ගැන වැඩක් නැහැ. ඔයාලට අනිත්‍යය ඒකනේ ප්‍රශ්නේ. අනුකම්පාවේ කියන කාරණා. ඒ බොරු දේවල් වලට දාගෙන අපි ගැන කල්පනා කරන්නේ නැහැ. අපි හොයන්නේ අනිත්‍යය ගැන. අපි වැරදි දාහක් තියාගෙන අපි අනිත්‍ය නාමයේ අධ්‍යයන කරනවද? ඒ නිසා අපිට අනිත්‍යය ගැන වැඩක්. බුදුහාමුදුරුවෝ මොසකාරම් වහන්සේ කට්ටිය ඔක්කොම එකව කරගෙන බුදු වෙන්න ගියා. එහෙනම් මේ තමන්ගේ භාර්යාව තමන්ගේ දරුවෝ ඔක්කොම අරගෙන යන්න බැහැ. උන්වහන්සේ තනියම ගිහිල්ලා ඒක අවබෝධ කරගෙන ඊට පස්සේ දේශනා කරේ. මේක මෙහෙම කතාවක් කියලා. ඒ නිසා මේක තනියම යන්න ඕන. මේක අනිත්‍යය එකතු කරගෙන යන්න පුළුවන් එකක්
ඒ නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් කල්පනා කරන්න. අනිත් අය ගැන හිතේ තියෙන වෙලාවක දැන් අපිට තේරුණොත් අන්තිමට අපේ හිත තුළ ඉතුරු වෙන්නේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පොළේ. ඔන්න වගේ වැඩකට නැති කාරණා ටිකක් නිසා. ඒ නිසා අපි කොච්චර බණ ඇහුවා, කොච්චර දහම් කාරණා ඇහුවා, අපි ඒවා හදා ගන්නවා නෑ. කොච්චර බණ ඇහුවා ඔය කාරණා ටික සකස් කරගන්නේ නෑ. ඒකේ ප්‍රශ්නේ. ඒ නිසා ඒකට වීර්ය කරන්න, ඒකට මහන්සි වෙන්න, තමන් ගැන කල්පනා කරන්න. තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්න. තමන්ගේ ජීවිතය, තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව කල්පනා කරන්න. මම කොහොමද මැරෙන වෙලාවේ සතුටින් මැරෙන්නේ කියලා කල්පනා කරන්න. ඒ කල්පනා කරලා තමන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගන්න. තමන්ගේ ඒ ලෝකෝත්තර ජීවිතය වර්ධනය කරගන්න. ඒ අවශ්‍ය කරන කරුණු කාරණා ටික සම්පූර්ණ කරගන්න වීර්යය වඩන්න. මොකද අපි මිනිස්සෙක් කියලා මහා ලෝක කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මහා කාලයක් ජීවත් වෙන්නේ නැහැ. පුංචි කාලේ අපි ජීවත් වෙන්නේ. ඊළඟ මොහොතේ කියන්නම් මේ බණ කියන මම මේ බණ ඉවර වෙලා යන මොනවා වේද කියන්නේ මේ බණ අහනකොට එතරින් නැගිටලා යන මොනවා වේද කියන්නේ සමහර විට නැගිටින්න බැරි වෙන්නත් පුළුවන් නේ. ජීවිතය කියන්නේ ඒ වගේ එකක්. ඒ නිසා මේ ජීවිතය කියන එක අපිට කොයි මොහොතේ නැති වෙයිද කියන එක අපි දන්නේ. අර පහෝගියගේ බස් එකක් කරලා යඩක් කරනවා. ඒ මිනිස්සු හිතන්නේ නැද්ද? අපි මේ ටික වෙලාවකින් මේ විදියට වෙයි කියලා. ඒනකින්වත් එහෙම හිතන්නේ නැහැ. හැබැයි අන්තිමට මොකක්ද? ඒ නිසා මේ ජීවිතේ කොයි මොහොතේද කියන එක අපිට කියන්නේ. ඒ නිසා ජීවිතය අවබෝධ කරගන්න වෙනස. ජීවිතේ තේරුම් ගන්න වේරය වඩා. ඒකයි මම මේ කාරණා ටික නැවත නැවත සිහිපත් කරන්නේ. මම නැවත මේ කාරණා ටික කියන්නේ ඉවරයි. ඊට පස්සේ කියන්නේ වෙනම කාරණා. පදනම කියලා ඉවරයිනේ. කියබැලේ මතක තියෙන්නේ ආපුකාරයක් කියන්නේ. විනාශ දහනම එක. ඒ කාරණා කියන්නේ. මේ කාරණා ටික හදාගන්න. ඒ කාරණා ටික හදාගෙන තමන්ගේ ජීවිතයේ පදනම දාගන්න. ඒ පදනම දාගත්තාම අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ජීවිතය අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණා තුළින් ජීවිතයේ අවබෝධයටපත් වෙන්න මහන්සි වෙන්න. ඒකට වීර්යය කරන්න. ඒකට මහන්සි වෙන්න. අර උදාහරණය මොකක්ද? කෙරි බෝතලයකින් පටන් අරගෙන පොයපලින් බෝතලයකින් ජීවිතේ ඉවර කරන්නේ. පුංචි ළමයි ගත්තා. පුංචි ළමයාගේ කාමරේ මේසෙ මොනවද තියෙන්නේ? කෙරි බෝතලයක් තියෙනවා, වඩිකොළ බෝතලයක් තියෙනවා, පවුඩර් බෝතලයක් තියෙනවා. ඒ විදිහේ පොඩි පොඩි බෝතල් ටිකක් තියෙනවා. ඒ පුංචි ළමයා ටික ටික වයසට ගිහිල්ලා අවුරුදු 20-25 වෙද්දී ඒ කෙනාගේ කාමරේ මේසෙ මොනවද තියෙන්නේ? බීම බෝතලයක් තියෙනවා, සෙට් බෝතලයක් තියෙනවා, අරක්කු බෝතලයක් තියෙනවා. එක එක බෝතල් තියෙනවා, වෛවාහික බෝතල්. ඒක නම් අවුරුදු 60-70 වෙද්දී වයසට ගියාම ඔයාලගේ කාමරවල මේස මොනවද නැත්තේ? දියරණියාවට ගන්න, ප්‍රෙෂර් වලට ගන්න, කොලෙස්ටරෝල් වලට ගන්න, බෙහෙත් බෝතල් වල තියනවාද නැත්නම්? ඒක නම් මරණාසන්න මොහොතකපත් වුණාම ඒ කෙනාගාවෙන් ගෙනත් දෙන්නා මොකක්ද? සේලයි මොකද? ඒක නම් මරණයට පස්සේ පෙට්ටිය ගාවෙන් ගෙනත් තියනවා කොමලින් මොකද? ජීවිතේ කතාව ඔච්චරයි නේ. කිරි බෝතලයකින් පටන් අරගෙන
ඕවලින් බෝතලයකින් මේ ජීවිතය ඉවරයි. ඔය කතාව ඇතුලේ අපි මොනතරම් සෙල්ලම් කරනවද? අනුන්ට බැන්නා, අනුන් ගැන හෙව්වා, කේලම් කිව්වා, ඉරිසියා කරා, වෛර කරා, හැම කෙනාගේම ජීවිතය උතරින් ඉවරයි. ඒ නිසා ඒ ජීවිතය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. ඒ ධර්මයේ විමසන, ධර්මයේ ගවේෂණය කරන, ධර්මයේ හොයන ප්‍රඥාවන්තයෙකුට ඒ කාරණාවක ප්‍රමාණවත් ඒ ධර්මය අවබෝධ කරගන්න. ජීවිතය අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවන්ගේ කාලේ ගත්තා බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල මිනිස්සුන්ට බණ කියන්න ගියේ, අභිධර්මය දේශනා කරන්න ගියේ. උන්වහන්සේ පුංචි වචන ටිකක් දේශනා කළා. ජීවිතය අවබෝධ කරගන්න. අර කාන්තාවකට දරුවා වඩාගෙන ඉති දරුවාට ජීවත් කරවලා දෙන්න කියද්දි බුදුහාමුදුරුවෝ වහන්සේ කිව්වා නොමලකෙකින් අදමිටක් කරගෙන අවසානයේ ඒ කාන්තාව තමන්ගේ ජීවිතය අවබෝධ කරගත්තා. මොකද්ද ජීවිතය කියන්නේ? ඉපදීම කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද? සමස්තය අවබෝධ කරගෙන දෙවෙන්නටපත් වුණා. එතකොට බෝසතාණන් වහන්සේ ඇයි ගියේ අන්තරලගේ? ඇයි? කලකිරිලා බෝසතාණන් වහන්සේලා කලකිරිලා යන්නේ. ඇයි? උන්වහන්සේ දකින්න මොකක්ද? මේ ලෙඩ වෙච්ච මිනිස්, මැරිච්ච මිනිස්, පැවිදි වෙච්ච මිනිස්, මේ විදිහේ මිනිස්සු දැකලා උන්වහන්සේට ප්‍රශ්නයක් කරනවා මොකක්ද? ඇයි මෙහෙම මිනිස්සුන්ට වෙන්නේ? මිනිස්සු ඉපදෙනවා, ලෙඩ මැරෙනවා, සමහර මිනිස්සු සත්‍ය හොයාගෙන මේ ජීවිතයේ අවසානය මොකක්ද කියලා උන්වහන්සේ හොයාගෙන ගියා. ඒ උන්වහන්සේට මොන ගැනම කාරණා ටිකම අපි අදටත් අත්දකිනවානේ. අපිට අදටත් පේනවා ඉපදිච්ච, ලෙඩ වෙච්ච, මැරිච්ච මිනිස්, සත්‍ය සොයාගෙන යන මිනිස් අපි අදටත් දකිනවා. එතකොට ඒ දකින්න කාරණා තුළින් අපි ජීවිතය අවබෝධ කරගන්න වෙන්නේ. ජීවිතේ තේරුම් ගන්න, ජීවිතේ පරමාර්ථය අවබෝධ කරගන්න අපි වෙහෙසෙන්නේ. ඒ කාරණා ඒකයි ජීවිතය අවබෝධ කරගන්න මහා ලොකු දේවල් කරන්න ඕන. මහා ලොකු බණ පොත් කියවලා කියලා ජීවිතය අවබෝධ වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ පෙරලගෙන කියවලා කියලා ජීවිතය අවබෝධ වෙන්නේ නැහැ. පුංචි වචන ටිකක් මේ ජීවිතේ අවබෝධයටපත් වෙනවා. ඒ නිසා ජීවිතය අවබෝධය තමයි අත වැදගත් මූලික කාරණා. මේ සියල්ලම මූලික කාරණාව තුළ ජීවිතය අවබෝධ කරගන්න. මම ඉපදුනේ, මම මැරෙන්නේ, ඉපදුන මට මොකක්ද කරන්න තියෙන්නේ? මට මොනවාද තියෙන අරමුණු? මිනිස්සෙකුට තියෙන ප්‍රධාන අරමුණු දෙකක් මොකක්ද? ලෞකික අරමුණ සහ ආධ්‍යාත්මික ලෝකෝත්තර. ඔය අරමුණ දෙකෙන් මිනිස්සයාට තියෙන. ඒකට ඔය අරමුණ දෙකෙන් වැඩිපුරම අපිට තියෙන මොන අරමුණද? ලෞකික ජීවිතයේ අරමුණ. ඇයි අපි ලෞකික ජීවිතයේ අරමුණ සකස් කරගන්නේ? ජීවිතේ පවත්වාගෙන යාම සඳහා. මේ පුංචි කාලේ අපි අරමුණ හදා ගන්නවා. හොඳට ඉගෙන ගන්නවා. විභාග ටික පාස් කරන්න, කැම්පස් යන්න, ජොබ් එකක් කරන්න, සම්මිහම්බ කරන්න, විවාහයක් වෙන්න, දරුවෝ හදන්න. ජීවිතේ එක එක අවදීන් වල එක එක අරමුණු හදාගෙන ඒ අරමුණු පස්සේ අපි දුවනවා. ඔය අරමුණු පස්සේ දුවන එක තනක් වෙනවා, ඒක නතර වෙනවා. එක තනක් වෙනවා, ඒක නතර වෙන තැන. කොතනද? උදේට මාකි වුණාම ආච්චියන් වල සියලා කියනවා නේ මොකක් මේ අනන්තන ප්‍රමාණය කරගන්නත්
ඕනේ. එහෙම කියන්නේ මිනිස්සුන්ට තේරෙනවා. අරගෙන පස්සේ දුවලා හදිවටුනහම අර මැරෙන්න ඔන්නමෙන්න ලකුණම තේරෙනවා. ජීවිතය ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ මොනවා හරි අඩුවක් තියෙනවා. නේ? දැන් ඔබේ ජීවිතය ඔබ ආපස්සට හැරිලා බලන්න. ආධ්‍යාත්මිකව ඔබට තෘප්තිවත් වෙන්න පුළුවන් කාරණා තියෙනවා. ආධ්‍යාත්මිකව සතුට වෙන්න පුළුවන් කාරණා තියෙනවා. ලෞකික වශයෙන් ඕන තරම් ඇති. කාරණා ආධ්‍යාත්මික වශයෙන් කාරණා තියෙනවා. නෑ. ආධ්‍යාත්මික වශයෙන් කාරණා නෑ. දැන් අපි බුද්ධ ශ්‍රාවකයන් බුදුහාමුදුරන් අපේ ශාස්ත්‍රවේදයන් වහන්සේ අපි බෞද්ධ මිනිස්සු. එතකොට බෞද්ධ මිනිස්සු විදිහට බුදුහාමුදුරෝ අපේ ශාස්ත්‍රවේදයන් වහන්සේ විදිහට උන්වහන්සේගේ දේශනාවෙන් අපි අවබෝධ කරගෙන තියෙන එක කාරණාවක් කියන්නේ. එක කාරණාවක් අපේ ජීවිතය අවබෝධ කරගෙන තියෙන එක කාරණාවක් කියන්නේ. එක කාරණාවක් නෑ. තේරෙනවද? හොඳින් ජීවත් වෙන එක, පින් කරන එක ඒක සාමාන්‍ය බුදුහාමුදුරුවෝ පහළ වෙන කලින් පන්සිල් තිබුණා. මිනිස්සු පන්සිල් සමාදන් වුණා. බුදුහාමුදුරුවෝ විද්‍යාවේ පහළ වෙන කලින් මිනිස්සු පන්සිල් සමාදන් වුණා. සීලය රැක්ක මිනිස්සු. එතකොට මේ දේශනාව වල අපි අපේ ජීවිතය අවබෝධ කරගන්න තියෙනවා. කල්පනා කරන්න මොනවාද අවබෝධ කරගන්න. ඒ නිසා ඒ ආධ්‍යාත්මය සම්වර්ධනය කරගන්නට වෙහෙසෙන්න වීර්යය කරන්න. මොකක්ද ආධ්‍යාත්මික කියලා කියන්නේ? මොකක්ද ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ? තමන් ගැන කල්පනා කර, අනුන් ගැන හිතලා වැඩ කරන, අනුන්ගේ අඩ හොයලා වැඩ කරන, අනුන්ගේ ගුණ හොයලා වැඩ කරන, කියලා කියලා වැඩ කරන, තමන් ගැන හිතන, තමන්ගේ ජීවිතය ගැන කල්පනා කර, තමන් ඉපදුනේ මැරෙන්නේ මැරෙන වෙලාවේ මරණයට මම සූදානම් වෙන්න නම් මම මොකක්ද කරන්න ඕන කල්පනා කර. මොකක්ද වෙනතෝනේ? කවුද වෙනතෝනේ මරණ වෙලාව සතුටින් මැරෙන්නේ? කවුද මේ ලෝකේ සතුටින් මැරෙන්නේ? දැන් මම කියුවොත් මේ වෙලාව මැරෙනවා කියලා බණහන ඔක්කොම ඒ මරණය සූදානම්. හෙට මේ වෙලාවේ කතා මාරේ ඔක්කොම නැහැ. මොකක් හරි පන්දාරේ පාත් වෙලා නැරිද. මොකද ඒ මරණයට සූදානම් නැහැ. ඒ මරණයට සූදානම් නැහැ කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මිකතාව අපි සකස් කරගෙන ජීවිතය අවබෝධ කරගෙන එහෙනම් මේ ලෝකෙ සතුටින් මැරෙන්නේ කවුද? ඒ ආධ්‍යාත්මය සකස් කරගත්ත ලෝකයා වෙනුවෙන් යුතුයකම් මෙහෙ කරපු මිනිස්සු. ලෝකයා වෙනුවෙන් යුතුයකම් මෙහෙ කරපු මිනිස්සු අවසාන මොහොතේ සතුටින් මිය පරලෝකය. ඒකට කතාවක් දාන්න දානසෙන් රජුගේ කතාව. දානසෙන් රජු ප්‍රවක්කයන් මොකක්ද? කලාවකට පුතාලා දෙන්නෙක් කියලා කවුද? කාශ්‍යපයි මොකද? පුතාලා දෙන්න ඇවිල්ලා අහමානේ මෙච්චර කල් හම්බ කරපු ධනෙ වස්තු කොහෙද තියෙන්නේ? ඒලා මොකක්ද කියන්නේ? කලාවන ළඟට ගිහින් මකර දෝතක් අතට අරගෙන කියනවා මේ තමයි මම හම්බ කරපු ධනෙ වස්තු. ඒ කියන්නේ වතුර ටික නෙමෙයි මොකක්ද? ඒ වතුර ටිකේ තමන්ගේ රටවැසියන් දියුණු වෙනවා දැකලා තමන්ගේ රටවැසියන් සතුටින් ජීවත් වෙනවා දැකලා ඒ සතුට තමන්ගේ ධනය විදිහට පරිවර්තනය කරගත්තා. පරාර්ථකාමී ජීවිතය
පරහිතකාමී ජීවිතය. ලෝකයාම නෙවෙයි යුතුයකම් ඉටු කරපු ජීවිතය. අදටත් ඒ වතුර ටිකෙන් මිනිස්සු ජීවත් වෙනවා නේ. අදටත් ඒ වතුර ටිකෙන් මිනිස්සු තමන්ගේ ජීවිතය සවි කරගන්නවද? මිනිස්සු අදටත් ඒ වතුර ටිකෙන් ජීවත් වෙනවා. පරාර්ථකාමී මිනිස්සු. ලෝකයාම නෙවෙයි වැඩ කරපු මිනිස්සු. ඒ මිනිස්සු අවසාන මොහොතේ සතුටින් මිය පරලෝකයට. එයි ඒ මිනිස්සු මරණ වෙලාවේ තමන්ගේ ජීවිතේ ආපස්සට හැරෙලා බලනකොට මට මේ දේ කරගන්න බැරි වුණා, මට අර දේ කරගන්න බැරි වුණා කියලා පසුතැවිලි වෙන්නේ නෑ. එහෙම පසුතැවිලි වෙන්න කාරණා සකස් වෙලා නෑ. ඒ මිනිස්සු ඉන්න ටික සතුටින් ජීවත් වෙනවා. හොඳට හම්බ කරගන්න, සල්ලි හම්බ කරගන්න, යාන වාහන ඉදකඩ හම්බ කරගන්න. ඒ සියල්ලම හම්බ කරගන්නවා. තමනුත් ඒ වගේ සතුටින් ජීවත් වෙනවා. අනෙක් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ඒවා යොදනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඒවා යොදනවා. ඒවා අල්ලගන්නේ නැතුව බදාගන්නේ නැතුව සතුටින් මිය කරනවා. පරාර්ථකාමී ජීවිත, පරහිතකාමී ජීවිත. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? අපි කාලවල බීලා සතුටින් ජීවත් වෙනවා හැබැයි තව කෙනෙක් කාලවල බීලා සතුටින් ජීවත් වෙනවා දකින්න අපි කැමති? කැමති නෑ. අපි ලෝකයේ දැකලා ඉඳලා සතුට වෙනවා හැබැයි තව කෙනෙක් ලෝකයේ දැකලා ඉඳලා සතුට වෙනවා බලන්න කැමති නෑ. හිතේ ඊර්ෂ්‍යාවක් වෙනවද නැද්ද? ඊර්ෂ්‍යාව අල්ලපු විතර මිනිස්සයා දිවට වෙනකොට ඊර්ෂ්‍යාවක් වෙනවද නැද්ද? ඊර්ෂ්‍යාවක් එනවා. අර කියනවා මොනිදානයක්වත් කාරණාද දන්නේ. මෙච්චර හිටපු ගමන් මේක පාට අපිටත් කඩා පල්ලෙහාට නැගිටින්න හිටපු ගමන් කොහොමද මේම නිදානයක්වත් කාරණාද දන්නේ කියලා. ඒ නිසා මේ කාරණාවලින් බැහැර වෙන්න අපි උත්සාහ කරනවා. මොකද දේශනාව දිහා බලන තේරෙන දේ තමයි ඒ ආත්මාර්ථකාමී සිතුවිලි තියෙන මිනිස්සු කවදාවත් මේ නිවන අවබෝධ කරන්නේ නැහැ. කවදාවත් විමුක්තිය අවබෝධ කරන්නේ නැහැ. හැබැයි පරාර්ථකාමී මිනිස්සු මේ නිවන, විමුක්තිය, මේ සත්‍ය අවබෝධ කරගන්නවා. ආත්මාර්ථකාමී මිනිස්සු හැමදාම කරන්නේ මොකක්ද? සියල්ල කරකින් එක. ආත්මාර්ථකාමී මිනිස්සුන්ට රකින්න ඕන තරම් සිල්පද. හැබැයි පරාර්ථකාමී මිනිස්සුන්ට රකින්න අමුතුවෙන් සීලයක් නැහැ. ඒ මිනිස්සු කොහොමද සීලයක පිළිදලා ජීවත් වෙන්නේ? කාටවත් කරදරයක් නොකර තමනුත් සතුටින් ජීවත් වෙනවා. අනිත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ඒ මිනිස්සු ජීවත් වෙනවා. අවසාන සතුටින් මිය පරලෝකයට. එනිසා මෙන්නතොනේ සාම්ප්‍රදායික බෞද්ධ මිනිස්සු හැමදාම කරන්නේ මොකක්ද? තමන්ගේ වටපිටාව ගොඩනගාගෙන, තමන්ගේ හතර සීමාව ගොඩනගාගෙන මැරිලා ගිහින් පෙරේත වෙලා උප්පත්තිය ලබනවා. ඒ පෙරේත වෙලා කොහෙන්නේ? අර ජීවත් වෙලා ඉන්න කාලය තුළ හරියම්ම කරගත්ත හතර සීමාව මරණ වෙලාව ඔළුවේ සටහන් කරගෙන නැරිලා ඒ සටහන් කරගන්න තැන් වල පෙරේත වෙලා ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පෙරේතෙක් වෙනවද නැත්නම් ආධ්‍යාත්මික පියවරක් හරියක් ඉස්සරහට යනවාද කියන්නේ. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන ඒ ආධ්‍යාත්මික පියවරක් හරි ඉස්සරහට අපි උත්සාහවත් වෙනවා. අපි කල්පනා කරන්නේ අවසාන කාරණාව තමයි තමන්ගේ හිත, තමන්ගේ මනස අවබෝධ කරගන්න. ඒ කාරණාවක අවබෝධ කරගත්තාම මේ ගමන යන්න අපිට ලේසි. මේ ගමන යන්න අපිට පහසුයි. තනින් තනින් එකතු කරගන්න ගියාම මොකද අපිට ගලප ගන්න තේරෙන්නේ අන්තිමට අපි අතරමං වෙනවා.
ඒ නිසා මේ ගමන යන්න ඕනේ පිළිවෙලකට. පිළිවෙලකට සකස් කරගෙන මේ ගමන යන්න ඕනේ. පිළිවෙලකට යන ගමනේ අවසානය අපිට දෙවියන් මහත්මයා. ඒ සත්‍ය අපිට මන ගැහෙන්නේ. ඒ නිසා අවසාන කාරණාව තමයි තමන්ගේ හිත අවබෝධ කරගන්න. තමන්ගේ මනස තේරුම් ගන්න. එයා වැඩ කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. හිත කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න. හිතන සිතවිලි අවබෝධ කරගන්න. ඒ සිතවිලි අවබෝධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කරන්න. උදාහරණයක් කියන්නේ මේ ධර්මශාලාව මැදට ඉසකෝල සර්පයෙක් ගාවොත් අපි මොකද කරන්නේ? මේ ධර්මශාලාව මැදට ඉසකෝල සර්පයෙක් ගාවොත් අපි මොකද කරන්නේ? හැනලා යනවානේ මනකටක දෙන. එයි යන්නේ සර්පයාට බය හින්දානේ. සර්පයා පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. සර්පයා පිළිබඳ අපිට මනා දැනීමක් නැහැ. සර්පයා විසයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි බය වෙනවා. හැබැයි මේ බණහන හැම දෙනෙක්ම හිතන්නක සර්ප විශේෂක් නෙවෙයි. නවදන සර්ප විශේෂක් නෙවෙයි. දැන් මෙතන සර්පේ ගාව බය වෙනවද? බය වෙන්නේ නැහැ. සර්පයා පිළිබඳ මනා අවබෝධයක් අපිට සර්පයා විසයිද නැද්ද කියලා අපි දන්නවා. සර්පයාගේ විසක අයින් කරන විදිහත් අපි දන්නවා. ඒ නිසා අපි කලබල වෙන්නේ, අපි බය වෙන්නේ ඕකම ගලප ගන්න අපේ හිතට. අපේ හිතට එනවනේ රාග දේශ මොහ. ඔය කියන සර්පයට ගෙනාදන එනවා. ආවහම අපි මොකද කරන්නේ? කලබල වෙනවා. අපි එහා පස්සේ දුවනවා. දෙවහම මොකද වෙන්නේ? අවසානයේ දුකෙන් විනාශයෙන් කෙලවර වෙනවද නැද්ද? කෙලවර. අපිට තරහක් ආවහම අපි ගහලා බැලලා ඉවර කරනවා. හැබැයි අපිට අවසානයේ හිතනවා මොකක්ද? අපරාධ නම් මේ දේ කරේ. අපරාධ මගේ කඩෙන් මේ වචන පිට ගෙදර මාත්‍යන්ත කරලා අන්තිමට හිතනවා අපරාධ නම් මේ දේ කරේ. අපරාධ මගේ කඩෙන් මේ වචන පිට නොකිය ඉන්න තිබ්බා කියලා හිතනවද නැද්ද? හිතනවා. ඇයි කියන්නේ? අපිට පස්සේ තමයි ආදීනවය තේරෙන්නේ. අර සිතවිල්ල හිතට ඇවිල්ලා ක්‍රියාත්මක වෙලා වුණාට පස්සේ අපිට ආදීනවය තේරෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ සිතවිල්ල හටගත්ත තැන ආදීනවය දකින්න. ඒ ආදීනවය දකින්න හිත පුරුදු කරනවා. ඒකට කියන්නේ හිතේ සිතවිල්ල අයින් කරන්න. අයින් කරන්න බෑ. මනුස්සයෙක් හිතක් තියෙන්නේ සිතවිල්ල වලට එන්නයි යන්නේ. එතකොට ඒ හිතන සිතුවිලි අයින් කරන්න පුළුවන් කමක් එක දෙයක් කරන්න පුළුවන් මොකක්ද? අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න නම් මොකක්ද කරන්න ඕන? ඒ සිතුවිලි දිහා සිහියෙන් බලන්න. ඒ සිතුවිලි හටගන්න දිහා, ඒ සිතුවිලි වැඩි වෙන දිහා, ඒ සිතුවිලි අඩු වෙන දිහා සිහියෙන් බලන්න. තමන්ගේ හිතට තරහවක් ආවා, ඒ තරහව හටගත්ත දිහා, ඒ තරහව වැඩි වෙන දිහා, අඩු වෙන දිහා සිහියෙන් බලන්න. ඒ තරහවක් ආවම මේ තරහවේ ආදීනවය දකින්න. ඒ කාරණාව කාලයක් තිස්සේ පුරුදු කරනකොට ඒකට කියනවා මහා වේලාවෙන් කරන්න. වයසට ගිහිල්ලා කරන්න. වයසට ගිහිල්ලා කරන්න. මේක ශක්තිය තියෙන කාලේ, හයිය තියෙන කාලේ කරන්න ඕන වැඩක්. මොකද මේක කාලයක් තිස්සේ අපි පුරුදු කරන්න ඕන. මේක එකපාරට වෙන දෙයක්. ඔයක කාලයක් තිස්සේ පුරුදු කරනකොට තේරෙනවා මේ හිත කියන්නේ මේ හිතට එන සිතුවිලි කියන්නේ මගේ හිත තාපයක මේක සිතුවිලි තාපයක් විතරයි කියන්නේ. මම මෙච්චර කාල කරේ දේව පස්සේ දුර්වේක කියලා අපිට තේරෙනවා.
ඒ නිසා ඒ සිත අවබෝධ කරගන්න මහන්සි. ඇයි අපි භාවනා කරන්නේ? මොකටද අපි භාවනා කරන්නේ? අපි මෛත්‍රී භාවනාව කරන්නේ. සියලු සත්‍යයන්ට මෛත්‍රිය කරන්නේ වෛර කරන්නේ නැතුව, ද්වේෂ කරන්නේ නැතුව ඒ කාරණාවලිය පොදු කරා. හැබැයි ගෙදර ගිහලා වටේටම බයිනවා. පන්සලේ ඉඳලා මෛත්‍රී භාවනා කරලා ගෙදර ගිහින් වටේටම බලනවා. හතර වටේටම බලනවා. එතකොට මේ මෛත්‍රිය කියන්නේ අමුතුවෙන් කරන්න ඕන එකක්. අතක් උඩටක් තියාගෙන එක තැනක ඉඳගෙන භාවනා කරලා කරන්න ඕන එකක්. මේක අපේ ජීවිතේ හදා ගන්න ඕන කාරණා. විදේශය කියන එකේ මෛත්‍රිය කියන එක අපි තුල සකස් කර ගන්න ඕන කාරණා. ඒ නිසා භාවනාව කරන්න මොකද? සිහිය පුරුදු කරන්න. සිහියෙන් ජීවත් වෙන්න කොහොමද? ධර්මයේ දිහා පාරයන්නම් පුළුවන් සිහිය නැත්නම් බෑනේ. පාරයන්නම් මොකද තියෙන්නේ? සිහිය තියෙන්නේ. සිහියක් නැතුව පාරයන් මොකද? වාහනයකට යටවෙලා. ඒ වගේම මේ ගමනේ යද්දී මේ අවබෝධයේ මාර්ගයේ යද්දී කොහොමද යන්නේ? සිහියෙන් යනවා. සිහියෙන් කියන නැත්නම් මොකද වෙන්නේ? අපි කොහේ හරි අතරමං වෙයි. ඒ නිසා සිහිය පුරුදු කරා. සිහියෙන් මේ හිත දිහා බලන්න. සිහියෙන් අපේ ජීවිතය දිහා බලන්න. එතකොට තේරෙනවා මේ හිත කියන්නේ මොකක්ද? මේ සිත කියන්නේ මොකක්ද? මේ සිත කියන්නේ මොකක්ද? උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ මේ සිත කියන්නේ හැම වෙලාවෙම කොහේ හරි ප්‍රශ්නයක් අපපදේ කියනවා නේද? දුරක් ගමනේක කරන අසරීරන් භාෂය ඒ චිත්තං සම්මේ සත්‍ය මොක්ඛති මානවන්තවා දුර ගමන්ය තනි වැසෙව මේ සිත කියන්නේ වාසස්ථානක අසරීරන් භාෂය මේ ශරීරය කියන ගුහාවේ තමයි වාසය කරන්නේ. මොක්ඛති මාර්ග බන්ධන කියන මොක්ෂයට මාර්ගයක් කියන මොකක්ද? මේ සිත. එතකොට ඒ සිත අවබෝධ කරගන්න කොහොමද? සිහියෙන් මේ දිහා බලාගෙන කොහොමද බලාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? හිත හැම වෙලාවෙම වාස්තියට කරනවා. මේ බණ කියන්නේ මේ බණ ටිකට යොමු කරගෙන බණ ටිකේම නෙමෙයි හිත දෙන්නේ. හැමතැනම යනවානේ. අල්ලගන්න අමාරුයි නේ. බොහොම අමාරුවෙන් තියාගෙන ඉන්නේ. එතකොට අපේ හිත අපිට නවත්තන්න පුළුවන්ද? නෑ. අල්ලලා ඉර කරගෙන තියාගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකක්ද? හිතට ඕන තරම් රස්තියක් ගහන්න. හිතට ඕන තරම් රස්තියක් ගහන්න. හැබැයි ඔබ රස්තියක් ගහන්න යන්න ඒ රස්තියක් ගහන හිත දිහා මැදින්දගෙන බලාගෙන අන්තයකට හිර වෙන්නේ නැතුව මැදින්දගෙන බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ හිත කියන්නේ මොකක්ද? මැදින්දගෙන සිහියෙන් බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ සිතවිලි කියන්නේ මොකක්ද කියලා. මගේ හිතට ආපු එක කාරණා ටිකක් පමණයි කියන එක අවබෝධ. ඒ නිසා ඒ අවබෝධය සකස් කරගන්න මහන්සි වෙනවා. ඒ අවබෝධය ජීවිතේ ඇති කරගන්න මහන්සි වෙනවා. ඒකට වීර්යය කරන්න. තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කරන්න. නිදාගන්න යද්දී කල්පනා කරන්න. මම කොහොමද සතුටින් මැරෙන්නේ? මම කොහොමද මගේ ආධ්‍යාත්මය සෝපත් කරන්නේ? කල්පනා කරන්න. මේ දේශනා කරපු කාරණා ටික නැවත නුවණින් මෙනෙහි කරන්න. සිහිපත් කරන්න. එතකොට මේ පදනම දාගත්තු මිනිස්සයා ආය අනිත් මිනිස්සු ගැන හොයලා ඉන්නේ තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව කල්පනා කරලා තමන්ගේ ගමන ඒ තමන්ට
මොකද අපි මැරෙනකොට කවුරුත් ඔක්කොම වට කරගෙන බලපෑයි නෑ. කොච්චර නැතිල ඇඬුවා. වලදානකට වලටපයින් යනවා. වලටපයින් යන්නේ නෑ. දිනකොටක් ගියවම මේකට පයින් යනවා. ඒකට පයින් නෑ. ඒ නිසා මේ ගමන යනෝනේ අපි අර කියනවානේ මේ අපි නවතුන එක අම්බලමක් විතරයි. ඒ නිසා ඒ නවතුන තැන ආයි ඉවර වෙන්න කලින් මේ කාරණානික අවබෝධ කරගෙන මරණ වෙලාවේ සතටෙන් මරන්න පුළුවන් ජීවිතය අවබෝධයෙන් මරන්න පුළුවන් ජීවිතය සකස් කරගන්න මහන්සි වෙන්න. මොකද මරණ වෙලාවේ අපි කරපු දෙයක් මතක් කර ඉන්න වෙලාවක් අපිට මේ පාරට යද්දී ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද කරන්නේ? අපේ පොතක් එහෙම දෙනවා නේ. ඒ පොතක් දෙනවා නේ. ඒ පොතක් දෙනවා. අපි කරන්නේ මරණ වෙලාවේ කවුරු හරි ළඟ ඉඳගෙනවක කියනවා. එතකොට අපිට පිටක් මතක් වෙයි කියලා අපි හිතනවා. පාරට යද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණොත් ඒ පොත කියවන්නේ කවුරුත් නැහැ. අසරණයි. මුළු ජීවිතේම පින් කරපු මිනිස්සේ අවසාන මොහොතේ අකුසලයක් සිද්ධ වෙනවා. ඒ අකුසලයේ මරණ වෙලාවෙ තමයි. මොකද වැඩක් තියෙනවා. ඒ පින් අපේ සසර ගමනට එකතු වෙනවා. හැබැයි මේ ජීවිතේ ප්‍රයෝජනයක් නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මරණ වෙලාවෙ පින් මතක් කර ඉන්න වෙලාවක් මොකක්ද කරන්න ඕන? ජීවන්ත වෙලා ඉන්න කාලය තුළ ඒ මරණයට සූදානම් වෙන්න නම් මොකක්ද කරන්න ඕන? ඔය කියපු කාරණා ටික ඔය පදනම අපේ ජීවිතේ දාගන්න ඕන. ඒ දාගත්තාම මරණ වෙලාවේ මරණයට සතුටින් මොහොන දෙන්න පුළුවන් ජීවිතයක් හැමදෙනාටම සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ දේශනා කරපු දහම් කාරණා ටික තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන මුලාවට මොහයටපත් වෙන කාරණා වලින් ඈත් සත්‍ය මාර්ගය අවබෝධ කරගෙන බුදුහාමුදුරුවන්ගේ දේශනාව අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළින් තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන පරාර්ථකාමී ජීවිතයක් සකස් කරගෙන සිත අවබෝධ කරගෙන ඒ පදනම ශක්තිමත් කරගෙන අවසාන මොහොත සතුටින් මරන්න පුළුවන් ආධ්‍යාත්මිකව පොහොසත් ජීවිතයක් හැමදෙනාටම ලැබේවා කියලා හැමදෙනාම සාදරයෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ වෙලාවේදී අද දවසේ ඒ අවසාන කාලය පුරාවටම ඒ පවත්වන්නට යෙදෙන ඒ උතුම් ධර්ම දේශනාමය පින්කම් මාලාවේ තවත් එක් දවසක් හැටියට අද දවස තුළ මේ පින්වත් හැමදෙනාම විහාරස්ථානයට පැමිණිලා ගිලන් ප්‍රසාදිය සකස් කරගෙන මල්පහන් සුන්දුදුම් මාදිය ඒ සකස් කරගන්න යෙදුණු උතුම් පූජනීය දාවයන් බුදුරජාණන් වහන්සේ උදෙසා බෝධි වහන්සේ උදෙසා පූජා කරලා උතුම් ආනිසංස ධර්මයන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට යෙදුණා. ඒ වගේම මේ විලාසී උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරගෙන ඒ ධර්මානිසංසයන් හැමදෙනාම තමගේ ජීවිතයට ඒ අනුපත් කරගන්නට යෙදුණා. මේ විලාසී සිද්ධ කරගන්නට යෙදුණු මේ උතුම් පුණ්‍ය ධර්මයන් කුසලානිසංස ධර්මයන් ආනිසංස ධර්මයන් ශේෂ වශයෙන් මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන සෝමවර්ධන මහත්මයාණන් ඇතුළු පින්වත් හැමදෙනාම යොතුම් පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. ඒ හැමදෙනා ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. ඒ තම තමන් නමින් මිය පරලොව ගිය ඒ තමන් වඩා ගන්නට යෙදුණු ගුරුවර දෙමව්පිය ආදී ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැමදෙනා ප්‍රාර්ථනා කරනකට ඒ හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතිවරුන්ට මව් දෙමව්පියන් ඇතුළු සහලේ ඥාතිවරුන්ට මේ පින් අනුමෝදන් කරමු.
අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සංසාරික ජීවිතය සුවපත් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ඒ පවුල් සුජීවන්ත වාසය කරන ලොකු කුඩා පින්වත් හැම දෙනාටම ඒ පවුල් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ඒ තවත් දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරන ඒ අක්කර දායන රසයේ පදිංච සිටින ඒ පිනාමදලාලේ ඒ පියතුමාන්ට වගේ මාර්චේ පෙන්චි උපම්මා ඒ ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට වගේ මෙන්නත් ලැබු හස්තනායකද සිල්වා ඒ මහත්මාණන්ගේ ඒ තාත්තා සහ මිය පරලොව ගිය පවුලේ සෑම දෙනාටම පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම ජේ කරුණාසිරි අයියට වගේම ජේ සිරියාවති මහත්මිය වගේම ජේ කරුණාපාල මහත්මාණන් එවැගේම ආකාශා එදියන්නේ අතුරු පින්වත් හැමදෙනාටම එවැගේම ගීත් කේසර පුතුණන් අතුරු ඒ හැමදෙනාගේම ජීවිතවලට ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරමි. සිතසොයේ ප්‍රාර්ථනා කරමි. ඒ හැමදෙනා දවසේ ඒ දායකත්වයේ ධර්මයේ යොදවමු පින්කමේ ඒ දායකත්වයේ ධර්මයේ කටයුතු කරන්නට යෙදෙනවා. මේ හැමදෙනා නමින්නිය පරලෝකීය ඒ මෞර්තියයන් ඇතුළු ඒ හැමදෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම මේ හැමදෙනා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමි. හැමදෙනාටම පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. චිත්තාවදාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සබ්බේ දෝතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත. කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමනේ බන්තේ භූමි පඤ්ඤ. අච්ඡයං කමනේ ධම්ම සම්දිට්ඨික. අච්ඡයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර. අනුදානසේ මේ සිද්ධ කරගන්නට යෙදෙන දුන්නු පුණ්‍ය ධර්මයන් ඒ කුසලාන සංස්කාරයන් මේ ගායකත්වයේ ධර්මයේ කටයුතු කරපු ඒ සෝමවර්ධන මහත්මයාණන් දුරේ පොළේ වදනාට මේ පාරලෝකයේ සියලුම දෙනාටම සුජීවත්ව වාසය කරන පින්වත් හැමදෙනාටම මේ ආශිර්වාද ධර්මයන් හේතු වේවා වාසනාව වේවා හැමදෙනා ප්‍රාර්ථනා කරන බෝධියගේ උතුම් නිර්වාණ සත්‍යය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යම් දවසේ දායකත්වයේ දර්ශන කටයුතු කරන්නට යෙදෙන මේ ජීවිතේසර මේ පොත දෝහණය වගේ මේ මෞතුමිය ඇතුළු
ඒ පවුලේ හැම දෙනා විසින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. ඒ හැම දෙනා ප්‍රාර්ථනා කරනවා මේ පාරලෝකයේ ජේ.ජේ. නාමදලාගේ ආදරණීය පියතුමා ආර්.ජේ. පිච්චිඋපමා යාදරණීය මෞතමියන් වගේම W. හස්ත නායක සේවා මහත්මයාණන්ගේ මේ පාරලෝකයේ මෞදමෝපියන් ඇතුළේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. ඒ හැම දෙනාටම මේ පින් හේතු වේවා වාසනාව වේවා. මේ හැම දෙනාගේම සංසාර විජය සුවපත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නට මේ පින් හැම දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න. වගේම සුජීවන්ත වාසය කරන ජේ.ජේ. කරුණාසිරි මහත්මයාණන් ජේ.ජේ. සිරියාවතේ ඒ අක්කා වගේම ඩී.ජී. කරුණාපාලි මහත්මයාණන් එවැගේ මේ ආකාශාදීනියන් ඇතුළු මේ සුජීවන්ත වාසය කරන දෙවියන්ටම එවැගේ මේ කේසර පුතුණන් ඇතුළු ඒ පෞල්වල සුජීවන්ත වාසය කරන ලොකු කුඩා දෙවියන්ටම මේ උතුම් ආශිර්වාද ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. ඒ හැම දෙනාගේම කරන කියන සියලුම රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වැළැහෙන දාන කටයුතු ආදී සියලුම කටයුතු කාරණා විශ්වසිත වේවා. එවැගේ මේ දායකත්වයේ ධර්මික කටයුතු කරන්නට යෙදුනේ හැම දෙනාටම මේ උතුම් ආශිර්වාදයන් හේතු වේවා වාසනාව වේවා. නිදුක්භාවයේ නිරෝගී භාවයේ සුවපත්භාවයේ භාවයේ සරසේවා කරන කියන සියලුම කටයුතු කාරණාවන් සහ කල්ප වශයෙන් සාර්ථකමත් භාවයට පත් වේවා. යම් සිරාදෝෂයන් ග්‍රහපදයන් පරිදිලා දෙනවා බලදෙන්නට තියනවා නම් ඒ සියල්ල දුරු පුරත වේවා. සබලශත සාන්තිය උදා වේවා. උතුම්මෝගේ මහසේගේ පිහිට ආරක්ෂාව උතුම්මෝදාත ධාතුන් මහසේගේ පිහිට ආරක්ෂාව උතුම් ශ්‍රී මහා බෝධි මහසේගේ පිහිට ආරක්ෂාව උදා උදා වේවා. සදසේවා කියලා සාදු 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 ප්‍රාර්ථනා කරගන්න. එවැගේම මේ පුණ්‍ය කටයුතු සදා සහ සම්බන්ධ වන්නට යෙදුන මේ පින්වත් හැම දෙනාටම එවැගේම මේ උතුම් වස්සාන සදාන් පින්කමේ ඒ දායකත්වයේ ධර්මික කටයුතු කරන්නට යෙදෙන ප්‍රධාන දායකත්වයේ ධර්මික කටයුතු කරන්නට යෙදෙන ඒ මහත්මිය එවැගේම උතුම්වන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම මේ ආශිර්වාදයන් හේතු වේවා. ඔබ හැම දෙනාටම මේ ආශිර්වාදයන් හේතු වේවා. ඔබ නමින් මේ පරලෝකීය සියලුම සහලේ ඥාතිවරුන්ට විහාරස්ථානවල වැඩ සිට අපවත් වේවා. ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් හේතු වේවා වාසනාව වේවා. එවැගේම ඔබ හැම දෙනාටම නිදුක් භාවය නිරෝගී භාවය සුවපත් භාවය වේවා. දීර්ඝායුෂ වේවා. සදසේවා කරන කියන සියලුම කටයුතු කාරණාවන් සහකල්ය වශයෙන් සාර්ථකමත් භාවයට පත් වේවා. අවසාන වශයෙන් ඔබ හැම දෙනාම ප්‍රාර්ථනා කරන බෝධිවලින් එවැගේම දායකත්වයේ ධර්මික කටයුතු කරපු යසෝවර්ධන මහත්මයාණන් ඇතුළු හැම දෙනාම එවැගේම මේ කේසර පුතුණන් ඇතුළු එවැගේම මේ මෞතුමිය ඇතුළු ඒ පින්වත් හැම දෙනාටම ඔබ හැම දෙනාටම සියලුම ලෝක සත්‍යයන්ට මේ උතුම් ආශිර්වාද ධර්මයන් පුණ්‍ය ධර්මයන් හේතු වේමින් වාසනාව වේමි. ලෞතර බුදුචානන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට උතුම් නිර්වාණය අවබෝධ කරගන්නට විමුක්ති මාර්ගය අවබෝධ කරගන්නට මේ උතුම් ආශිර්වාදයන් පුණ්‍ය ධර්මයන් කුසලාන සංසදායන් හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරගෙන හැමදෙනාම වන්දනා කරගන්න. සබ්බේතියෝ යච්ඡන්තු සබ්බතෝ විනස්සතෝ මාතේ භවත්පන්තරායෝ සුගේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන